කාලය පුළුල් තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු දහවල් 1 විනාඩි 26යි දැන් වෙලාව කාල වේලාවත් ගෙවිලා යනවා. මැදිරියේ වෙනසක් තිබුණා. ඒ වෙනස ඒ අඩුව දැන් සම්පූර්ණ වෙලා තිනවා. උදාහරණ මේ තනියම ආරම්භ කර අද දවසේ ඒ වෙනස තමයි ඒ. හැබැයි මේ අපි ආරාධනාවක් කරා ආරාධිතයෙකුට රංගන ශිල්පියෙකුට අපි අද දවසේදී මේ වැඩසටහන වර්ණවත් කරන්න. ඒ ආරාධනෙ තමත් නිහතමානීව පිළි අරගෙන අද දවසේදී අපේ මැදිරියේ ඉන්න ටෝනි රණසිංහ මහත්මයා. ඔව්. සිංහල සිනමාවේ ඉතිහාසය පිළිබඳව දන්නවම කෙනෙකුට සහ වර්තමානයේ සිංහල සිනමාව පිළිබඳව හැදෑරීමක් කරන ටෝනි රණසිංහ කියන්නේ ඒ ප්‍රතාපවත් රංග පෞරුෂය පිළිබඳව කාටවත් කවදාවත් අමතක නැහැ. ඔහු පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වුණේ. ඉතින් ඔහු අපේ ආරාධනාව පිළි අරගෙන අපේ මැදිරියට පැමිණීමම අපිට ලබා දුන්න ලොකු ගෞරවයක් කියලා මුලින්ම කියන්න ඕන. බොහොම අභිරුචියෙන් ඔහු කතා කරයි ඔහුගේ සිනමාව පිළිබඳව. ඔහු වේදිකාවට ආවා, වේදිකාව අතික්‍රමණය කළා, සිනමාවට ගියා. සිනමාව තුල ඔහු හිර වුණේ නැහැ. ඔහු ඊට පස්සේ පුංචි තිරයටත් ඔහුගේ රංගනය අරන් ගියා. ඒ තමයි ඔහුගේ දක්ෂතාවය. ඔව්. 1937 ජූලි මාසයේ 31 වෙනිදා මෝදරදී උපදින මේ දරුවට නම් තබන්නේ හැබැයි රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා. ඔව්. පසු කාලීනව තමයි මේ අපි ආදරය කරන අපූර්වතම රංගදරයා බිහි වෙන්නේ ටෝනි රණසිංහන් විදියට. ඔව්. සිංහල සිනමාවේ කඩවසම් නළුවා කවුද කියලා ඇහුවොත් එහෙම මම හිතන්නේ 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ සිංහල සිනමාව ළඟින්ම සහස්පර්ශ කරපු බොහෝ දෙනා කිව්වේ ඒ ටෝනි රණසිංහන් කියලා. ඒකට සමහරුන්ට වාද විවාද තියෙන්න පුළුවන්. හැබැයි අපි හිතනවා ඔහු අදටත් ඒ කඩවසම් බව එහෙමම තියන් ඉන්න නළුවෙක්. ආයුබෝවන් ටෝනි රණසිංහ මහත්මයා. ආයුබෝවන්. මම හිතන්නේ මේ උදාර අපි දැනගන්න කැමති කොහොමද මේ Tamanගේ නමේ වෙනසකුත් තියෙනවා. හැබැයි ඒත් එකම මේ මෝදරදී ඉපදිලා මම ගම මෝදර ඒ වුණාට දැන් මම පදිංචිව ඉන්නේ පුංචි වරලෙන් ටිකක් එහා. එතකොට මම ඉපදුනේ ඩිසොයිසා ලයිනින් හෝම් එකේ. ඒ කියන්නේ ඉපදුණු තැන ඉතාලම සමීපව වාස 78ක් ගෙවිලා තාම ජීවත් වෙන එකම පුද්ගලයා මම කියන්න පුළුවන්. හරිම සතුටින් කතාවක් කරන. මම කැමති ඒ කියන්නේ ඒ ආරම්භය ඒ කියන්නේ කුඩා කාලේ ඉඳන්ම තිබුණාද සිනමාවට සම්බන්ධ වෙන්න ඕන කියලා ආසාවක් එහෙම? පුංචි කාලේ ඉඳන් එහෙම තිබුණේ නැහැ පුතා. මොකද ඒක එක්තරා විදියක ලංකාවට ඒ වචනේ පාවිච්චි කරන හරියන විචාර සමයක්. මොකද මම 37 උපන්නේ. එතකොට 39 ලෝක යුද්ධේ පටන් ගත්තා. ඉතින් අපේ ගෙවල් ළඟ තිබුණ රාසබොන කණ්ඩ කියලා ඒකට හයි කරලා තිබුණ ලොකු කාලතුවක්. ඉතින් අර පොරුදු වීමේදී තුවක් වලින් වෙඩි පත්තු කරනකොට අපේ ජනල් වීදුරු මේ වෙවුලුන් කනවා. ඉතින් අර අනේ මේ ඒ කියන්නේ වක්‍රව අපට අර යුද බිය දැනුණා. ඊට පස්සුව 42 මාර්තු වෙනකොට පුතා අපට කියන්නේ මේ මෝදට හිටුව තිබුණු ගම්වල කොළඹ ආයට කොළඹින් පිට වෙන්න කිව්වා. ඒක හැමෝම 100%ක් වගේ නෑ. ඉතින් අපේ දෙමව්පියෝ අපි ගැන කල්පනා කරලා අපි ගිහිල්ලා වත්තල පදිංචි වුණා. ඒ අතර පුතා මම මෝදර සාන්ත ජෝන් පල්ලියේ එක්කලා තියෙන සාන්ත ජෝන් මිශ්‍ර පාඨශාලාව ඉගෙන ගත්තා. ඉතින් ඒ අතරතුරේ 42 මට එතකොට වයස 5ක්. ඊට පස්සේ සාන්ත ආනා මිශ්‍ර පාඨශාලාව ඉගෙන ගත්තා. ඊට පස්සේ මගේ ඉතින් 43 4 වෙනකොට අර යුද බිය අඩු වුණායින් පස්සේ අපි නැවතත් බෝධරට ආවා. ඊට පස්සේ නැවතත් සාන්ත ජෝන් මිශ්‍ර පාඨශාලාවට ගියා. ඉතින් මම ඒ පාසල් දෙකේම කතෝලික මෞතුමියන් යටතේ හදාලේ. ඉතින් ඒගොල්ලෝ එක්තරා විදිහක දැඩි ශික්ෂණ පවත්වාගෙන ගියා. මගේ ඉතින් ඒක මගේ චරිතයට ඉතින් මම පිස්සු වැඩ කළාට ඒක හුඟක් දුරට බලපාන අනෙක් වැඩ කටයුතු වලදී. ඒ කියන්නේ ළමා කාලේ පිස්සු වැඩ කළාද? ළමා කාලේ දඟ වැඩ කළාද? ළමා කාලේට වැඩි ඉතින් තරුණ වියට ලඟ වුණා. ඉතින් ඕන කෙනෙක් ඒ විදිහේ දේවල් කරනවා. හොඳයි. ඉතින් ඊට පස්සෙ මම ඉංග්‍රීසි පාඨශාලාවකට ගියා මුතුවැල්ලේ. ඒ කියන්නේ මෝදරට මෑහෙන් දලාසාල් ඒ කියන්නේ ඒත් ක්‍රිස්තියානි සහෝදරයන් විසින් මේ පවත්වාගෙන ගිය පාසලක්. දැන් මෙතුමිය උපාසයට මට උත්තර දෙන්න පුළුවන්. ඒතෙක් මගේ හිතේ රංගපෑම ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් මමත් සාමාන්‍යයෙන් තරම්ම මේ
දීප්තිමත් ශිෂ්‍යෙක් උනේ නෑ මම කවදාවත්. අපි 48 මට එතකොට වයස 11යි. පාසලෙන් එක්කන් ගියා ෂේක්ස්පියර්ගේ හැම්ලට් කියන නාට්‍ය චිත්‍රපටයක් හැටියට බලන්න. ඒක බැලීමේදී මම ප්‍රථම වරට දුටුවා ලෝරන්ස් ඔලිවිය කියන ඉතා මේ යුගයේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම නළුවා හැම්ලට් චරිතය රඟපානවා. ඉතින් මට එතකොට කිසිම විදියකින් ඉංග්‍රීසි පිළිබඳ පොදු ධර්මයක් හෝ ඒ චිත්‍රපටයේ බලා අවබෝධ කරගන්න ෂේක්ස්පියර්ගේ ලියපු ඉංග්‍රීසි ගැන දැනුමක් තිබුණේ නැහැ. නමුත් අර රංගපෑමෙන් මගේ හිතේ එක්තරා විදියක චංචලත්වයක් ඇති වුණා කියලා මම හිතන්නේ. මොකද ඊට පසුව ඒත් 49 නැත්නම් 50 තවත් චිත්‍රපටයක් පාසලෙන් බලන්න එකන් ගියා මේ ජූලියස් සීසර් කියලා. ඒකත් ෂේක්ස්පියර්ගේ. ඉතින් ඒක එක්තරා විදියක මේ අවයන්ගෙන් කීමක් කරන අපේ පාසලේ ගරු අධ්‍යක්ෂක සහෝදරයාගේ නම සීසර්. ඉතින් ඒ කරුණ මගේ හිත යට කලල් රූපයක් වෙලා තියෙන නැති පසු කලකදී නළුවෙක් වෙන්න මොකද මම තාමත් ප්‍රේර කරනව නළුවා තමයි. දැන් අපාතර ජීවිතුන් අතර නෑ ලෝරන්ස් ඔලිවියේ. මොකද එයා මගේ හිතේ වේදිකාවට රංගපෑමට කරපු සේවාවන් පිණිසම මගේ හිතේ ප්‍රථම වරට සාමි පදවියකින් නායක පදවියකින් නෙවෙයි සාමි පදවියකින් පුදලද තනත්ත. හරි. ඔය විදිහට මේ ළමා කාලය ගැන මතක් කරා වගේම තමයි 1963 දී තමයි සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ මේ රන්තෝඩු කියන වේදිකා නාට්‍යය. ඔව්. ඒත් ඉස්සලා මම ආරම්භ කළේ බෝඩින් කාර්යය කියන සුගත බාලසිල්වාගේ දාන. ඊට පස්සෙව මම ඒ අතරතුරේ රන්තෝඩු වෙන කලින් ප්‍රේමරන්ජිත් තිලකරත්නගේ වගරු බිම සහ නාමල් විජිරමුණගේ සුරුපීරූපී කියන වේදිකා නාට්‍ය දෙකේ රඟපෑවා. රන්තෝඩු එකේ මටයි අනුලා කරුණා තිලකටයි අග්‍රාණ්ඩුකාරයාගේ වනම නළුවාට සහ නිලියට ලැබෙන කුසලාන කියලා ඒක හඳුන්වලා තියෙනවා. කුසලාන තිබුණේ බෝඩ් කැල්ලක්. ඉතින් ඒක ලැබුණා. ඒක ඉතින් මගේ ජීවිතේ රංගපෑම පිළිබඳ ලැබපු ප්‍රථම සම්මානය හැටියට මම ඒකට ලොකු ගෞරවයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ දිගටම නාට්‍ය වල ඇවිල්ලා පස්සේ නාට්‍ය තුලින් චිත්‍රපට වලට ආවා. හොඳයි. දැන් වේදිකා රංගනයට ඔබ එනවා කිව්වේද සුගත පාසලගේ සහ මොකද මේ ප්‍රේමරංජන් ජයතිලකගේ මේ වේදිකා නාට්‍ය හරහා ඔබතුමා එන්නේ. වේදිකාවට ආවේ කොහොමද? ආරාධනාවක් ලැබුවද? එහෙම නැත්නම් වේදිකාවට ආවේ මම ඒ දවස්වල ඉතින් එක්තරා විදියක පිස්සුවකින් පෙළමින් සිටියේ චිත්‍රපටයක රඟපාන. ඉතින් මේ ශ්‍රේයානි අමරසේනගේ මහත්මයා වන පුවත්පත් කලාවේදී ආතලි අමරසේන මගේ අයියාගේ හොඳ යාළුවෙක්. එයා මාව එක්කන් ගියා මේ ශ්‍රීසේන විමල වීර මාස්ටර් ළඟ. එතකොට එයා චිත්‍රපටයක් කරන්න ආරාධනෙමින් හිටියේ. මා තෝරගත්ත දුෂ්ටයා චරිතය. ඉතින් ඒකේ කාලක් වගේ ෂූටින් කළා කරන අතරතුරේදී එයා තවත් චිත්‍රපටයක් රොඩි කෙල්ල කියලා පටන් ගන්නවා කියලා. ඉතා ආකර්ෂණීය ජෝතියක් හිටියා. මොකද මේ මාස්ටර්ගේ කාමරේ පුටුවයි තියෙන මාස්ටර් විතරයි ඉඳගන්නේ. අර යුවතිය යාගේ අම්මයි බිම ඉඳගෙන ඉඳලා. ඉතින් මට කිව්වා ළමයා මේ ළමයාත් එක්ක පොඩ්ඩක් දෙබස් පුරුදු වෙන්න කියලා. ඉතින් මම දෙබස් පුරුදු වුණා රොඩි කෙල්ලට. හැබැයි ඒ දෙකම ඉවර රොඩි කෙල්ල පටන් ගන්නත් අරක ඉවර කරන්නත් අපේ විමල වීර මාස්ටර් ජීවිතුන් අතර හිටියේ නෑ. එතුමා අභා ප්‍රාප්ත වුණා. 63 වගේ මම සැලසුම කොතනද කියන චිත්‍රපටයේ මම එතරම් දක්ෂ මේ රියදුරෙක් නෙමෙයි. මේ ස්පෝර්ට්ස් කාර්යයක් එළවගෙන යනවා සන්ඩයා කුමාරියෙක් කියලා. ඉතින් අලුත් රැක්කදී මගේ වැඩි මනාපයක් නෑ. මම මේ මගේ වැඩේ කරනවා. අයිටෝනේ අඳුරන්න නැතුව වගේ ඉන්නේ කියලා. මම කයි පුතා ඔය මොදරද මං හිතුවා මොදර ළමෙක් වෙන්නේ එක. නැටෝනේ මං කොටේ නේ. ඉතින් කොටේ මොදරට ළඟනේ. ටොඩ මාව මතක නැද්ද? මම තමයි අර රොඩි කිල්ල ඉන්ටර්විව් එකට දෙබස් පුරුදු වෙන්න ආවේ කියලා. මම කිව්වා එහෙම කියන්න එපා පුතා නැතයි. දැන් 59 ඒක ඕනේ දැන් මේ 63. ඉතින් අවුරුදු 4ක් කාලයක් වගේ ඉක්මවා තියෙන. ඉතින් ඒක ඉතින්
සුන්දර අත්දැකීමක් වුණා. ඇත්ත වශයෙන්ම කියන්න ඕන මේ මාරංග පෑන් එළියන් අතර ඊටාම ලක්ෂණ නෙලිය කවුද කියලා ඇහුවොත් මම බය නැතුව කියනවා මේ සංඝයා කුමාරී කියලා. ඒ වගේම එයාට හැකියාවකුත් තිබුණා. ඉතින් ඇගේ අවාසනාවට හෝ ඇයට හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබුණේ නැහැ. ඉතින් අකල් මරණයකටත්පත් වුණා. ඉතින් ඒවා ඉතින් ජීවිතේ එක් ලෝක ධර්මයන් නේද? අපි සිනමාව ගැන තවදුරටත් කතා බහ කරමු. පුංචි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු හොඳයි අනුෂා ටෝනි රණසිංහන් පිළිබඳව කතා බහ කරද්දී මේ වේදිකාව ගැන අමතක කරන්න බෑ. ඔහු වේදිකාවෙන් මේ අපේ රංගන ශිල්පීන් හඳුනාගත්ත නළුවෙක් බවට පත් වෙනවා. ඔහුගේ රංගන කෞශල්‍ය වේදිකාවෙන් තමයි බොහෝ දෙනා හඳුනාගත්තේ. ਉਹ තරම් ප්‍රබල නළුවෙක් බවට පත් වෙනවා වේදිකාව තුළ. අපි මේ වේදිකාවේ අතීතයටම යන්න හදන්නේ. මේ මොකද ඊට පස්සේ අපිට මේ සිනමාවට එන්නට පුළුවනි. අපි යලිත් වතාවක් වේදිකාවේ අතීතයේ සුන්දරත්වය මතක් කරමු. මම මුලින්ම අපේ සුගතපාල සිල්වාගේ බෝඩින් කාර්යය නාට්‍ය තුළින් රංගපෑවේ. නාට්‍ය ඇරුණුකොට මට එතන මිතුරන් පිරිසක් හම්බ වුණා. මොකද මේ අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මම තරුණියේදී පිස්සු කෙලෙන් හිටියේ. ඒ වුණාට මං කියවීම සිරිතක් හැටියට කරගත්තා. ඉතින් අර කියවීම ක්‍රමිකව මම කරුවේ නෑ. ඔය සිරිල් බී පෙරේරා වැනි අය කිව්වා ටෝනි මේ නාට්‍ය පිළිබඳ රංගපෑම පිළිබඳ අනන්ත ප්‍රමාණ පොත් ලියවී තියෙනවා. ඒවා කිවියේ යුතුයි. මොකද ඔයාට හැකියාවක් තියෙනවා ඉදිරියට යන්න පුළුවන් කියලා. එතකොට අපි බෝඩින් කාර්ය නාට්‍ය බලන්න ඇවිල්ලා හිටියා ගාමිණී ෆොන්සේකා. ගාමිණී ෆොන්සේකාත් එතකොට චිත්‍රපටි වලට ප්‍රවිෂ්ඨ වෙලා හිටියේ. ඉතින් මම මේ නාට්‍ය ගැන කතා කරනවා කිව්වා මේ බ්‍රිතාන්‍ය මණ්ඩලයේ කවුන්සිල් එකේ තියෙන බ්‍රිටිෂ් කවුන්සිල් එකේ හොඳ ෂේක්ස්පියර්ගේ මේ නාට්‍ය 30. ඒවා ආපන් එතකොට හරියට පොතට තියෙනවට වැඩිය මේකෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒක මේ අවස්ථාවේදී ඉතා කෘතවේදීව එතුමාගේ ගුණානුස්මරණය මේ ළඟ තියෙනවා. මතක් කරන්න ඕන පුතා. ඉතින් මම ওই ෂේක්ස්පියර්ගේ දැන් පොත් වාගයක් ඒක මගේ ජීවිතයේ කොටසක් වෙලා තියෙනවා. මොකද දැන් මගේ පොඩි නොණ්ඩියකුත් තියෙනවා. ඉතින් නාට්‍ය වල රංගපෑම් හරියම වලට පොඩ්ඩක් අවහිරයි මට වැඩි ඒක නිෂ්පාදනය කරන අයට. ඉතින් මම හිතුවා දැන් මට රංගපාන්න බැරුව ගිය. මොකද අපේ සුගතපාල සිල්වාට මං 64 ඉඳන් පැරැත්ත කළා මේ හැම්ලට් නාට්‍ය කරන්න. මොකද මට හැම්ලට් චරිතය කරන්න. සුගතපාල සිල්වා මහත්තයාගේ තිබුණා දැඩි විරෝධයක් ෂේක්ස්පියර් පරිවර්තනය කරන්න. එයා විතරක් නෙමෙයි මගේ හිතේ උඟක් අපේ දැනුම් කියන තියෙන අය හිතන්නේ ෂේක්ස්පියර් පරිවර්තනය කරන්න බෑ කියලා. ඉතින් මට වැඩේ වෙලා තියෙන දැන් වේදිකාවේ මට පනපවන්න බැරුව ගිය චරිත අඩු ගානෙන් පසු කාලෙකදී කවුරු හරි මං වගේ ෂේක්ස්පියර් ගැන ලැජ්ජාවක් දක්වන නළුවෙකුට නිලියන්ට අවස්ථාවක් ලැබෙවි කියලා. දැන් මගේ පොත් 3ක් පිට වෙලා තියෙනවා මේ ෂේක්ස්පියර්ගේ ජූලියස් සීසර් එක 12 වෙනි රාත්‍රියේ සහ මේ මෑතදී පිට පළ වුණා මේ ඔතෙලෝ කියලා නාට්‍ය. ඉතින් මේ ඒක මම සඳහන් කළේ මොකද එතනින් මම ලොකු අධ්‍යාපනයක් ලැබුවා අර මිතුරන්ගෙන්. ඉතින් මට ඒක ලොකු අනුබලයක් වුණා ඉදිරියට. දැන් රංගපෑම රැකියාවක් හැටියට කරන්න පටන් ගත්තායින් පස්සේ මේකේ සංකීර්ණ ගැඹුරු සාමාන්‍ය මතු පිට බැලුවට පේන්නේ නැති දේවල් ඉගෙන ගන්න. මේ අවස්ථාවේ මම තාත් මතක් කරපු පුද්ගලෙක් කියනවා මාචාර්ය තිස්සකාරීව සම්මාන. ඒ මාත්මයත් එතකොට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්. එයා මට කිව්වා ටෝනි එන්න ලයිබ්‍රරි එකේ තියෙනවා මගේ නමට අරන් දෙන්න පුළුවන් කියලා හොඳ පතපොත. ඉතින් මේ ආඩම්බරයට නලාවක් පිමින හැටියට කියනවා නෙමෙයි. මම තරමක් පතක් කියලා තියෙනවා පුතා. ඒ හින්දාම තමයි දැන් ඔබතුමා මේ ෂේක්ස්පියර්ගේ පොත් ගණනාව පරිවර්තනය කරන්නට වෙන්නේ යන්නේ. සහ ඔබ අතින් මේ වෙනකොට පොත් 3ක් පරිවර්තන වෙලා තියෙනවා.
එතකොට ඒ පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අනුෂා මේ වේදිකාවේ ඉන්නකොටම වේදිකාවේ ඔබේ රංගනය දැකලාද කවුරු හරි ඔබට සිනමාවට අනගහන්නේ නැත්නම් ඔබව යොමු වෙනවද සිනමාවට? නෑ ඇත්තටම මේ බෝඩින් කාර්යයේ ප්‍රථම දර්ශනයේදී ඒ නර්මන්තාව ලෙස්ටර් ජේම්ස් පීරිස් සුමිත්‍රා පීරිස් සහගාමිනී ෆොන්සේකා. ඉතින් මම කලිනුත් කියලා ලෙස්ටර් පීරිස්ගෙන් ආතරි අවර්ෂයෙන් එක චරිතයක් කිල්ලුවාම එතකොට ඒකව ප්‍රධාන චරිත තෝරාගෙන ඉවරයි. මොන හරි තිබුණොත් කියන්නම් කියලා. පස්සේ කිව්වා මෙහෙම බලදාස කියලා චරිතයක් තියෙනවා. ගම්පෙරළිය ඒක කරන්න කිව්වා. ඉතින් මම පැනලා කැමති වුණා ඒකට. ඒක තමයි මගේ අර පුච්චම්මා චිත්‍රපටයට පසුව. ඒක ආවේ නෑ රිජි තිරයට. මේකට රිජි තිරයට ආවා. ඉතින් ඒක මගේ ප්‍රථම චිත්‍ර පටේ හැටියට සනිටුහන් වෙනවා. එතකම අද දවසේ අපි හන්තානේ කතාව චිත්‍රපටය නිසාම තමයි මෙතුමන්ට ආරාධනා කරේ. හන්තානේ කතාව චිත්‍රපටය ගැන කතා බහ කරද්දී මෙතුමන් ගැන අපිට කතා බහ කරන්න ඕනේ. අනුර කියන චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ ගැන කතා කරන්න කලින් හන්තානේ කතාව චිත්‍රපටයේ ගීතයක් අහමු. ඉන් අනතුරුව තව බොහෝ දේ කතා කරමු. දෙක වෙන විනාඩි 8ක කාලයක් තියෙනවා. ඔව්. හන්තානේ කතාව චිත්‍රපටය පිළිබඳව කතා බහ කරන්නේ ටෝනි රණසිංහන් ඉන්නවා. හැබැයි මේ හන්තානේ කතාවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාව අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්න සජීව මිතුරන් දෙදෙනෙක් ඉන්නේ. මේ වෙතේ ටෝනි රණසිංහ මහත්තයා, එහමැත්තේ සුගත පාලසෙන් මහත්තයා, අපා මහත්තයා. අයබෝවන් සුගත පාලසෙන් අපා මහත්මයා. අයබෝවන්. ඔව්. ඔබේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඉන්නවා ටෝනි රණසිංහ. ඔව් සුගතේ කොහමද? ඔව් ඇත්තම කියනවා නම් ප්‍රධාන චරිතය තමයි. ඔව් ප්‍රධාන චරිතේ ඉන්නවා. අපි මේ හන්තානේ කතාව චිත්‍රපටයේ පිළිබඳව කතා බහ කරමු. මේ බොහෝ දෙනෙක් කියන දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නේද ටෝනි රණසිංහ මහත්තයා මේ තිරනාටක පිළිබඳව? බොහෝ දෙනෙක් මේ සටහන් කරන බොහෝ දෙනෙක් යම් කිසි මේ මාතදී බලවුණු ග්‍රන්ථයක සඳහන් වෙලා මේ සුගත පාල මහත්මයා නෙමෙයි මේකේ තිරනාටකයේ ලිව්වේ කියලා කියනවා. ඔව්.
ඉතින් මම කියන්න කැමති ඒක මගේ තේ සුගතපාල මහත්මයාම කිව්වනම් වඩා උචිතයි කියලා. ඔව්. සුගතපාල සෙනරත්නයාපා මහත්තයා අතරම මොකද්ද මේ තිරනාටකයේ ඇත්ත කතාව? මේකයි වෙලා තියෙන කතාව ලිව්වේ මමයි විජේ ධර්මශ්‍රී. ඔව්. තිරනාටකේ ලිව්වේ ලියලා ඇත්තටම මට සුගතපාල පොත දෙනකොට ඒ ටයිප් කරපු පිටපතක් මට දුන්නේ 64 අවසානයේදී. ඒකේ තිබුණේ කතාව සහ අධ්‍යක්ෂණය සුගතපාල සිල්වා. ඔව්. දෙවස් විජේ ධර්මශ්‍රී අමතරව මම නමක් ඔය නම් දැක්කේ නෑ. ඔව්. හොඳයි මේ සුගතපාල සෙනරත්නයා මහත්තයා ඔබේ කතාව කියන්නකෝ. ඉතින් මේක ලියාගෙන ඉවරලා තෝන් ගන්නසිංහ මහත්මයාට දුන්න බලන්න. ඉතින් ඊට පස්සේ ඉතින් එයා චරිතයට තෝරගෙන හොල්ලා දැන් මේක දැන් මේ රූපගත කිරීමේ කාලයට ආසන්න වෙලා තිබුණේ. ඔව්. ඉතින් ඊට පස්සේ මේ මට ධර්මසේන පස්සේ මහත්තයා වන්දොල්ලා දුන්නා. ආතර විවමසෙන් මහත්තයා මේ විසුදුක පත්තරේදී ඔව්. මම යවුවා මේ එල්වෙයා සිනමාවක් කටයුතු වලට එන්න ලෑස්තිලා ඉන්නවා ඉගෙන ගන්න ආසයි. ඉතින් ඒක නිසා උදව් කරන්න බෑද කියලා. ඉතින් මං කිව්වා එන්න කියන්නේ කියලා. ඊට පස්සේ ඉඳලා හිටලා අපේ ගෙදර ඇවිල්ලා තිනවා විශේෂයෙන්ම මේ ධර්මදේන පතිරාජයි බර්ටි ජයසේකරයි අනිත් එක්කෙනා මේ තව මේ කලම්සූරිය මහත්තයයි. ඔව්. ඒගොල්ලන් ඉතින් අපේ ගෙදර ඉඳලා හිටලා එනවා. ඔව්. ඉතින් ඉඳලා හිටලා නිරන්තරයෙන්ම නේ ඉඳලා හිටලා එනකොට ඉතින් සමහර වෙලාවල රියල් තියෙන එක පොඩ්ඩක් ඒගොල්ලන්ට කියනවා මෙන්න මේවා මොකද කියලා. මොකද මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තිබුණේ නෑනේ. ඉතින් ඒක නිසා ඒක පිළිබඳ මේවා හොඳද දැන් කොහොමද මේවා වෙන්නේ අපරයි මේක කියන හැඟීමක් මට තිබුණා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ නිකන් ඒකත් මේ මං හිතලා දෙයක් තිබුණේ හරි. නොගියට. ඉතින් ඒ වුණාට ඉතින් මේගොල්ලන් ඉතින් දැන් මටත් ආරංචි උන පොතක හරි තියනවා කියලා. ඒක වැරදි ඒක එහෙම නෙවෙයි. මම විසින් ඒගොල්ලන්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා මේගොල්ලන් යොදාගත්ත කියලා කිව්වනම් වඩා හොඳයි. හොඳයි. දැන් අපි ඒ ගැන කතා කරලා දැන් හන්තානේ කතාවට මේ ටෝනි රණසිංහ නම් මේ අපූර්ව රංග ශිල්පියා කියලා කියමු රංගන වේදිකාව. කොහොමද හොයාගන්නේ? උදාහරණ මේ තවත් දෙයක් තමයි මේ අනුර කියන චරිතයටම සුදුසු ඒ කියන්නේ විජය කුමාරතුංග කියනොත් මේ හඳුන්වා දෙන්නේ සුගතපාල සෙනරත්නයාපා මහත්මයා. එයාත් විශේෂයි. පසු කාලීනව සිංහල සිනමාව ගැන කතා බහ කරද්දී මේ අනුර කියන චරිතයට වඩාත් සුදුසුයි ටෝනි රණසිංහ මහත්මයා කියලා ඔබතුමා තෝරා බේරා ගත්තේ කොයි ආකාරයෙන්ද? ඇත්තටම කියනවා නම් මේ චරිතේ බොහොම අහිංසක චරිතයක් නේ. ඒකෙන් ටෝනිගේ මූණේ තිබුණු ඒ ඇඟින් දිහා බලපුවාම එයා ගැලපෙනවා කියලා හිතුණා. මොකද ඇත්තටම ඉතින් නළුවෙක් මොකකට හරි තෝරගන්න වෙලාවට හිතෙනවනේ මේ ඒ චරිතෙට මෙයා සුදුසුද ඒක කරන්න පුළුවන් වේද ශක්තියක් තියනවද කියලා. ඉතින් ඒක තමයි අධ්‍යක්ෂකවරුගේ කාර්යභාරය. එතකොට මේ අරකෙන් තෝරගැනීම. ඒක නිසා මම ටෝනිව තෝරගත්තා. එතකොට ඔය ටෝනි රණසිංහ මහත්තයාට ඔය කියන අහිංසක පෙනුම තිබ්බද? ඔව් ඒ දැන් තියෙන පෙනුම තමයි දවස්වල තිබුණේ. දැන් තෝඩි අහිංසකයි දෙන්නා. තන්නේ නෙයි. බොහොම ස්තුතියි සුගතේ මේ අප ගැන පැහැදිලි කිරීමක් ගැන. හරි අපි මේ වෙන ස්තුතිවන්ත වෙනවා අපි මේ සුගතපාල සෙනරත්නයාපා මහත්තයාව සම්බන්ධ කරගත්තේ හන්තාන කතාවේ අධ්‍යක්ෂකවරයා වූ තවත් බොහොම කාර්ය බහුල වෙලාවකයි අපි සම්බන්ධ කරගත්තේ. ඇත්තටම දැන් මේ හන්තානේ කතාව වගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම ඔබ හිතන්නේ ඔබේ සිනමා ජීවිතේ කොයිතරම් ඇත්තටම ඉතා වැදගත් වෙනවා සුගතපාල සිල්වා මහත්මයා ඒ චරිතය ඉතා ගැඹුරින් ඉතාම සංකීර්ණ චරිතයක්. ඒක ඉතා ගැඹුරින් ලියලා තිබුණා. ඉතින් මම ඉතාම 3-4 පාරක් නෙමෙයි ඊට වැඩිය පිටපත කියලා සුගතපාල කළා. තා කරමින් අපි ඕක වැඩි දියුණු කරගත්තේ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් හැම සවසකම රූපගත කිරීම අවසන් වෙලා සුගතපාල සිල්වා මහත්මයායි මමයි සුමිත් අමරසිංහ මහත්මයායි ස්වර්ණමල්ල ආරච්චි අපි එක්තරා මහාචාර්යවරයෙකුගේ ගෙදර හම්බ වෙලා ඊට පසුවෙනිදා කරන රූපගත කිරීම ගැන කතා කළා. දැන් අපි කලින් සදාහන් කළපු අය
කියනවා නම් දැන් ඒගොල්ලෝ තිරනාටකේ ලියුවයි කියලා. ඉතින් ඒකේ ඔප්පු වෙනවා. දැන් එහෙම දැන් ඒගොල්ලොත් එතන ඉන්න එපා හිටියේ නැති විත්තිය මම ගියා සිටිනවා. හරි කාල වේලාවත් හරි ඉක්මනටම ගෙවිලා යනවා. තවත් හැබැයි හොරා දෙකක කාලයක් තියෙනවා සිනමාව ගැන කතා බහ කරන්න. අපි වෙලාව මතක් කරනවා. වෙලාව සවස් 2යි. ආස්තලය පොළොව තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු සවස් 2යි විනාඩි 10යි මේ පැය අපි ආරම්භ කරා 1978 වසරේ තිරගතුණු අහසින් පොළොට චිත්‍රපටයේ ගීතයකින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ ටෝනි රණසිංහ මහත්මයා. ඔව් අපි මේ ගම්පෙරළියට යන්නට කලින් මේ අහසින් පොළවට මේ චිත්‍රපටයේ ගීතයක් ආපු ඉඳන්ම ඒ චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා බහ කරමු. සහ ඔබ මේ උපුල්නුවන් විදහා ගීතයේ පිළිබඳ පුංචි මේ අපූර්ව මේ ඉපැරණි කතාවකුත් කිව්වා. ඒ කතාව කියමු මොකද කාටවත් නිතර දෙවෙලේ අහන්න පුළුවන් දේවල් නෙමෙයි අනුෂ මේවා හරි දුර්ලභ දේවල්. ඒන තමයි ප්‍රේක්ෂකයන්ට සිනමා රසිකයෝ අදටත් ටෝනි රණසිංහන්ගේ කතාවක් අහන්න කැමති වෙන්නේ. ඔව් ඒක ඉතින් මේ මම ඒ වෙලාවේ නිෂ්පාදනයට සම්බන්ධ වෙලා හිටිය යම් කිසි මේ තත්වයක් එහෙම නැත්නම් තනතුරක් ඇතුව නෙමෙයි. මොකද නිෂ්පාදකවරුන් සුල්ලිපාල මුදලාලි මගේ පිටරේක් ඉතින් මේ ගීතයට සංගීත අධ්‍යක්ෂක මිල්ටන් මල්ලවාරච්චි තෝරගෙන හිටියේ නෑ. මොකද අධ්‍යක්ෂක සංගීතක අධ්‍යක්ෂක නිමල් මෙන්ඩිස් මහත්තයා කිව්වේ කවුද මේක ගායනයට සුදුසු කියලා. ඒක ඕන ජනප්‍රිය ගායකයෙක් තෝනේ මේක මේ ගීතයට සුදුසු වෙනවා. ඉතින් මම හිතේ නම් වශයෙන් කියනවා නම් නිමල් අපට ලේසි අපට ගිහලා කතා කරන්න. මොකද ඒගොල්ලන්ගේ නිමාඩු පාඩුත් බලන්න එපා. ඒකට ඕනේ වික්ටර් රත්නායක මිල්ටන් මල්ලවාරච්චි කියලා ඉතින් ජනප්‍රියගේ නම කිව්වා. ඉතින් මිල්ටන් මල්ලවාරච්චි මායක බොහොම හිතවත්කමක් තිබුණා. හොඟක් අය දන්නේ නැහැ. අපි මිල්ටන් මල්ලවාරච්චිගේ සහෝදරයන් එක්කලා ඒ දවස්වල නුගේගොඩ ගේක හිටියේ. මේ සෙන්සුරාදා දවස්වල අපි ගිහලා ක්‍රිකට් ගහනවා ටෙනිස් බෝල්. මේ කවුද අපේ මිල්ටන් හරි කැමති ක්‍රිකට් වලට. ඉතින් අපි ක්‍රිකට් ගහලා දවල් ඊට පස්සේ නාලා හවසට හොඳට අඩිපොඩි ගහනවා. ඉතින් මිත්‍රත්වයේ උඩ මම අපේ සංගීත අධ්‍යක්ෂක නිමල් මේ අපේ මෙන්ඩිස්ගෙන් ඇහුවා මේ කවද අපි ගන්න කියලා. එයා කොහොමද ටෝනි කයලා මිල්ටන් නොගේ එන්නේ කියලා. මිල්ටන් මල්ලවාරච්චි එක්කන් ආවා. ඉතින් මම යන්න ඉස්සෙල්ලා ටිකක් බය වුණා. මොකද ඒක නිමල් මෙන්ඩිස් පියානෝ එකේ ප්ලේ කරලා එයා සිං කෙරුවා. මගේ හිතේ එහෙම මේ බටහිර ගායකයෙක් වගේ ඉතාම උච්ච ස්වරයකින් උපුලවන් විදහා මං දැන් යන ගමන් කල්පනා කරුවා දැන් මිල්ටන් මේක ප්‍රතික්ෂේප වෙයිද කියලා. පස්සේ ඉතින් ආව අපරාධ කියන්නේ බා නිමල් වැන්ඩිස් ඉතාම අපේ බොහොම ප්‍රියමනාප පුද්ගලෙක්. ඉතින් නිමල්ට අපේ මිල්ටන්ට කතා කරලා කිව්වා එයා පියානෝ එකේ ප්ලේ කරලා පෙන්නුවා. ඉතින් දැන් ඒ ගහපු පියානෝ එක ගහපු තාලය වෙනස්. ඉතින් මම එතකොට කොහොමද මම සංගීතය ගැන මොකද දන්නේ. දැන් මිල්ටන් මල්ලවාරච්චි ගයන්නේ ඒ නිමල් මෙන්ඩිස් මුලින් මේ නිර්මාණය කළ සංගීතයේ මත පදනම් කරගත්තු තාලයක් කියලා මට හිතුණා. ඉතින් ඒක ගැන අහපු නිසා දැන් අපි ඒකට ආපුවම කියන්න. හොඳයි. ආසින් පොළොට චිත්‍රපටය ගැන අපි කතා කරමු. ඔබේ ඒ චරිතය, ඒ රංගනය ටිකක් ලස්සු චරිතයක් තියෙන මම හිතන්නේ ඒ චරිතය පසු කාලිනව ටිකක් අර පසුතැවෙන චරිතයක් බවට පත් වෙන චරිතයක්. දැන් ආසින් පොළොට චිත්‍රපටය ඔබ නිරූපණය කරන චරිතය දැන් මුල් කාලිනව තමන් ජීවිතය ගත කරනවත් එක්කම පසු කාලිනව තමන්ගේ බිරිඳ එක ගත කරපු කාලය ගැන පසුතැවෙන චරිතයක්. ඒ වගේ චරිතයක් නිරූපණය කිරීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඒක ඇත්තටම ටිකක් අමාරු චරිතයක් උදාහරණ. මොකද ඒකේ කියන්නේ එක පැතිකඩ තියෙනවා. දැන් මොකද ඒක මේ අතීත ආවර්ජනයක් හැටියට මුළු චිත්‍රපටයේම දිගහැරෙන්නේ. ඉතින් දැන් සමහර අයට මේක තේරෙන්නේ නැහැ. මොකද හිතන්නේ මේ මං නිරූපණ කරන චරිතය ඊටාම අකාරුණික දයා විරහිත චරිතයක් කියලා තේරෙන්නේ. නමුත් ඒ වගේ මිනිසුත් ඉන්නවයි කියලා අපි හිතා ගන්නවා. මොකද හැම මිනිහම
සානුකම්පික කරුණාවන්විත නෙමෙයි. ඉතින් මෙතන ඇත්තටම තියෙන්නේ බිරියකගේ සහ සැමියෙකුගේ තියෙන පරහ. දැන් උදාහරණයක් හැටියට ඒගොල්ලෝ දක්වන්නේ දැන් තමන්ගේ බිරිය ඇවිල්ලා හෙයාර් ස්ටයිල් එකක් දාගෙන මගුල්ගේ කියන්න හදනකොට ඇයි මේ කඩාපනින්නේ මේ විදියට කියලා. ඔව්. ඉතින් සමහර අය තියෙනවා ඒක පිරිමෙන්ගේ තියෙන දුබලතාවයක්. මොකද ඒක ඇත්තටම මනෝවිද්‍යාව පැහැදිලි කරනවා නම් දැන් සැමියා අකමැති තමන්ගේ බිරිය සුරූපී වෙලා තවත් පිරිමෙන්ගේ ආකර්ෂණයට ලක් වෙනවට. ඉතින් ඒක තේරෙන්නේ නැති ਵਿਚාරකයෝ ඉන්නවා. මම පෞද්ගලිකව මම කියන්නේ කවදාවත් මම ਵਿਚාරකයන්ගේ නිගමනයන් ගැන ගිහිල්ලා නැහැ. අර මම මුලින් අර ඒකයි කිව්වේ මම රංගපෑම ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් මට හිතෙනවා නම් මේ රංගපෑම හොඳයි කියලා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා කිව්වත් මම පිළිගන්නේ මගේ ළඟ තියෙනවා. ඒක හොඳයි එක්ක හොඳ නැහැ කියන්නේ. ඔව්. හරි ඒ අපි අහසින් පොළොවට චිත්‍රපටය ගැන මතක් කිරීමක් කරේ. තවත් දේවල් කතා කරමු. විරාමයක් ලබාගෙන සවස් 2 විනාඩි 16යි. විරාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු ගී සවස් 2 විනාඩි 23යි දුහුළුමලක් චිත්‍රපටයේ ගීතයකොත් අපි අහුවා. දුහුළුමලක් මම හිතන්නේ මේ බුදුමිදුම් කියන ගීතේ ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. මේ චිත්‍රපටයත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ ටෝනි මහත්මයාත් එක්ක. ඔව්. දුහුළුමලක් චිත්‍රපටයට කොහොමද සම්බන්ධ වෙන්නේ ඔබතුමා? ඔව් දුහුළුමලක් චිත්‍රපටය මම බලාපොරොත්තු වුණු චිත්‍රපටය. මොකද අපි හන්තානේ කතාව ගැන බලනොත් කතා කළේ චිත්‍රපටය කරද්දීම මට සුගත මේ අපේ විජේ ධර්මශ්‍රී මහත්මයා කියලා තිබුණා මචං මම චිත්‍රපටයක් කෙරුවොත් ඔබ තමයි ප්‍රධාන චරිතයට ගන්න කියලා. ඉතින් ඒක ඉෂ්ට කිරීමක් හැටියට දෝ නැත්නම් මම එතුමා සමග සමීප සම්බන්ධතාවයක් තිබුණ නිසා දෝ මට ඒ චරිතය ලැබුණා. ඉතින් මගේ හිතේ එක්තරා ප්‍රමාණයකට මම සතුටු වෙනවා ඒ චරිතය ගැන. නමුත් දැන් මම කරපු චරිත අනුව බැලුවොත් ඒක කවුරු හරි කියනනම් ඒකාකාරී කියලා මම පිළිගත යුතුයි. මොකද ඒක මගේ අවාසියකටත් උනා. මොකද මට හුඟක් ලැබුණේ අර මනස ඇතුළතට හැරුණු චරිත වගේ ඒවා කියලා. ඉතින් මම කැමති ඊට වඩා වෙනස් නපුරු චරිත. දැන් පසු කලක මම සප්තකන්‍යා කියන චිත්‍රපටයේ කියන්නේ මේ ෆයිට් සටන් අරෝමේව නැතුව ඊටම දුෂ්ට චරිතයක් මගේ කටහඬ පවා සම්පූර්ණයෙන් වෙනස් කරලා මම රංගපෑවා. දැන් එක්තරා කැමරා ශිල්පියෙක් දුර කවුද මේ සප්තකන්‍යා චිත්‍රපටිය බලලා මගේ හිතේ ඒ කැමරා ශිල්පියාගේ අදහස මම ගරු කරනවා. එයා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. එයා කියලා තියෙනවා ටෝනි හරි ලස්සනට රංගපාලා තියෙනවා. අනේ වෙන කාටද ඩබ් කරන්න දීලා නැකට. ඉතින් මං කෝය ඒක තමයි හොඳම මේ මට කරන ප්‍රශංසාව. දැන් මට ඒ තරම් හොඳට කටහඬ වෙනස් කරන්න පුළුවන් එක ලොකු කීර්තියක් නෙමෙයි. දැන් මේ ඇත්තටම මේ ටෝනි රානසිංහගේ රංගන ශිල්පියා කවදාවත් මේ තමන්ගේ චරිතයක් පිළිබඳව සෑහීමටපත් වෙන්නේ නැහැ. හැබැයි අපි අහුවොත් එහෙම ඔහු කරපු මේ තමන්ගේ රංගනයන් පිළිබඳව වඩාත් කැමති රංගනය මොකක්ද කියලා මම හිතන්නේ කෙලින් පිළිතුරක් දෙයි කියලා. හැබැයි ප්‍රේක්ෂකයන් විදියට අපිට පරසතු මල්වල ඔහුගේ රංගනය අපේ හදවතේ කිඳා බහැලා තියෙනවා. එතකොට අහසින් පොළොවට ඔහුගේ රංගනය. එතකොට දෙලොවක් අතර මේ රංගනයන් අති විශිෂ්ටයි. හැබැයි අපි ඇහුවොත් අනුෂා අපි ඇහුවොත් ඔබ සෑහීමටපත් වෙනවද ඔබේ රංගනයන් පිළිබඳව? අපි උදාහරණයක් කතාව යන්නේ නැතුව මොකද මං ගැන මං කතා කරන්නේ නැතුව මොකද ඔයා කිව්වට ඔයා කියන්නේ සාධාරණයි. නමුත් ඔබ දෙපළම මගේ හිතේ ඉතා කුඩාවි ඉඳදී ඕක බලන්න ඇති. අපි මේ පසු කාලේනව බැලුවාද අපිට හිතා ගන්නත් බැරි තරම් හරි අපූර්වට රංගනත්වය ලබා දීලා තියෙනවා ඒ චරිතවලට. ඒ නිසා තමයි දැන් අපි කියන්නේ. හැබැයි නමුත් ඒ කාලේම විතර දැන් අපිට වඩා ඔබ රංගන දායකත්වය ලබා දීලා තිරගත වෙනවක් වගේ මීට වඩා ප්‍රතිචාර දෙන්නට ඇති. අපි සෑහෙන කාලයක් පසු කළානේ මේ චිත්‍රපටය නරඹන්නේ. සෑහෙන අපිට පරතරයක් තියෙනවා. හැබැයි අපි අදටත් බලලා හිතනවා මේ වගේ අපූර්වතම රංගන ශිල්පීන් ශිල්පිනියන් දැන් අපිට බිහි වෙන්නේ නැහැ නේ කියලා. ඔබ කියනවා
ඔබ රංගන දායකත්වය ලබා දුන්න චිත්‍රපටය අතර සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැබැයි ඔබේ හිතේ තියෙන තර්කයකට අපි නෑ මම කියන්නේ දැන් රංගනයේ හදාරන කෙනෙක් ස්වයං අධ්‍යයනය කරන හැටියට මම උදාරට කලිනුත් කිව්වා අපි දෙන්න කතා කරනකොට රංගනයේ ඇවිල්ලා කාර් එකක් වගේ. එක මොඩල්ස් තියෙනවනේ පුතා. දැන් පරණ මොරිස් බයිනර් එක තියෙනවා ඊට පස්සේ එනවා නමුත් කෙරෙන්නේ එකම දෙයක්. නමුත් කෙරෙන දේ හොඳට කෙරෙනවා නම් පුතා. එතකොට හරි දැන් මම ඕක අනෙක් වෙනත් විදියකින් කියනවා නම් දැන් බලන ප්‍රේක්ෂකයා රූපවාහිනිය ඉදිරියේ හෝ තිරේ ඉදිරියේ හෝ වේදිකාව අභ්‍යාස හෝ බලනකොට මේ රංගපාන්නේ ටෝනි රන්සිංහ එහෙම නැත්නම් නළුවෙක් කියලා දන්නවා. නිලියක් කියලා දන්නවා. දැන් මගේ මතේ හැටියට හොඳ නළුවෙක් නම් මගේ කියවනක් මේක රිචඩ් බර්ට්ලි කියවනක්. එයා කියලා තිනවා මිනිත්තුකට පවා හරි මේ නළුවාට නිලියට ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්නන්න පුළුවන් නම් මේ ටැක්සි රිදුරුගේ චරිතයක්. එහෙම නැත්නම් මේ ආවල් නළුවන් නෙමෙයි කියලා. එතකොට ඒක නිර්ව්‍යාජ රංගපෑමක් ශ්‍රේෂ්ඨ රංගපෑමක් කියලා. ඒකයි මම කියන්නේ. හොඳයි. අපි ඉතින් හිනායන්න කතාවක් ඕනනම් දෙලොක් අතර ගැන කියපු නිසා අපිට වෙලාවක් තියෙදි කියලා. දැන් දෙලොක් අතර එකේ තියෙන මගේ හිතේ ඔබ වාදනය කරා ඒකේ ගීතයක් ගායන ගැයුම් නටන කියලා ගීතයක්. දැන් චිත්‍රපටි ඔක්කොම වැඩ ඉවරයි. මම දවසක් සුපුරුදු පරිදි කොළඹ ආපුවා ලෙස්ටර් ජේම්ස් ෆීඩිස් මහත්තයා හම්බ වෙන්න ගියා. ඉතින් මං කවුරුද පිළිත් දැන් චිත්‍රපටි කවදද අවසන් ආයිෂේ බලන්නකොට ඕනේ මේ අමරදේව ආවේ නැහනේ. ඉතින් මේක පිළිත් මිස්ටර් මාස්ටර්ට දාලා තිබුණ නමකුත් අමාරු දේව කියලා. මොකද අල්ලගන්න අමාරුයි මොකද එයාට ඒ තරම් කාර්ය බහුලයි. මම ඇයි මිස්ටර් පීරිස් මොකද තියෙන ප්‍රශ්නේ ආයිෂේ සින්දු රෙකෝඩ් කළා නෑ යාට ලිරික් එක දුන්නා මේ බලන්න කියලා. මං එතකොට හිටියේ රත්තට පිටියේ මං කිව්වා මිස්ටර් පීරිස් මම ඕන නම් යන ගමන් මාස්ටර්ට කියන්නම් කියලා. ලොකු සාගරයක් වගේ ගේක මැද පැදුරක් දාන් මාස්ටර් නිදි. මම ගිහලා කිව්වා හුද්දලා කිව්වා මාස්ටර් මේ ටෝනි මොකද මං කව මේ ලිස්ට් එක ඉෂී අර වැඩේ නේද කියලා එයා ගිහිල්ලා දැන් නානවා ළඟ තියෙන නේදක ජබෝස් ගන්න සද්දය ඊට පස්සේ බ්‍රවුන් පාට නැෂනල් එක නේලා ටෝනි මේ මාව එකයින්ද කිව්වා මං කිව්වා එන අපි යමු කියන ගමන් මොකද මන් දන්නේ පුතා බාන්නේ මැන්ඩලින් එකක්ද බැන්ජෝ එකක්ද කියලා ඉල එන ගමන් යාගේ සීට් එකේ ඉස්සරහින් තියන ගොල්ල ටින් 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 ගාව I learned to be like that now that now. I say, Amari, what happened, my dear? No, Lester, the songs are ready. කිව්වම එතකොට මිස්ටර් පීරිස් ලා ගෙදර පියානෝ එකක් තියුණා. අපි ගහලා බලමු කියලා මිස්ටර් පීරිස් ඩ්‍රින්ක් එකකුත් දුන්නා. අනේ ගහලා පෙන්නුවානේ මේ අර ගායන ගැයුම් නටන මාස්ටර් කියන පිළිවෙල. හරි ලස්සනයි. මට තීරුණා. දැන් අර එනකොට මැන්ලි එක ගැයි. ඒ ටියුන් එක තමයි. දැන් ඒක වුණ 1900 මගේ ගීතේ 64 නැත්නම් 65. 1980 ගණන් වල සුනිල් ෆොන්සේකා පැදුරු පාටියකදී මාස්ටර් මගේ ගීතේ මේ විතත් රස විඳලා ඉන්නකොට මම ආව මාස්ටර් පොඩි කාරණාවක් අහන්න තියෙනවා ඇහුවට තරහා යනවා. ඇයි මොකද ටෝන්? මම කිව්වා මෙහෙම වැඩක් වුණා. ඔව් ඇයි මම එක්කන් ගියා අපි අර මන්නුගේ කොට ඉන්නේ. මාස්ටර් දැන් ඒ සින්දුව හැදුවේ අර වෑන් එකේ එන්නේදී කියලා. ඕ ආයිෂේ මට අමතක වෙලා තිබුණේ. එන ගමන් තමයි හැදි. ඉතින් බලන්න මොන්න තරම් ආශ්චර්යමත් හැකියාවක්ද කියලා. මම ඒක විශේෂයෙන් සඳහන් කළා. බෑදලිව. ඔව් අපි මම හිතන්නේ තවත් බොහෝ දේවල් කතා කරන කාලය තියෙනවා. විරාමයක් ලබා ගමු. සිනිරුගී. සවස් 2 විනාඩි 38යි පෙම්බර මදු චිත්‍රපටයේ ගීතයක් අපි ඇහුවේ වික්ටර් රත්නායකයන් ගීතවත් උනේ සුගතපාල සන්තත්යප මහත්මයාගේම තමයි පෙම්බර මදු චිත්‍රපටයත් මේ චිත්‍රපටයේ ටෝනි රණසිංහන් විජය කුමාර් තුංග රවීන්ද්‍ර ආන්දරණී මාල්නි ෆොන්සේකා රංගන දායකත්වය ලබා දෙනවා. ඔව් නළුනිරියන්
යුගයේ ජනප්‍රිය එවකට ජනප්‍රිය නළුනිලියන් ගණනාවක් එක්ක තමයි මේ රංගන ඉදිරිපත් කරන්නේ. ඩොනාල්ඩ්ස් මහත්මයා කොහොමද මේ ඔබත් එක්ක රංගපාපු ඒ නළුනිලි පරම්පරාව පිළිබඳව මතකය අවදි කරනවා? ඔව් ඇත්තටම අවංකවම කියනවා නම් මොකද ඇත්තටම අවංකව කියනවා නම් කියන්නේ දෙකම නැහැ කියන එකයි. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ දෙකම ඇත්තට. ඉතින් ඒගොල්ලෝ ඊටාම ප්‍රියමනාප ඊටාම හොඳ සමහර විට ඊටාම අවදක්ෂීරුට ලත් අය කියලා. දැන් ওই චිත්‍රපටියේ ඉන්න අපේ රවින්ද්‍ර රන්දනිය ගැන හරි යගීමක් කරලා නැහැ. විශේෂයෙන් මාලිනී මොන්සේ ගැන කතා කරනවා නම් මාලිනී දැන් අපි කතා කරන්නේ පෙම්බර මధు නෙමෙයි. දැන් සොල්දාදුන් නැකේ මාලිනී චරිතයක් කරනවා. ඊට පස්සේ ලෙනින්ගේ චිත්‍රපටයක පොඩ්සොළු චරිතයක් කරනවා. ලෙන් මොරාස් කාසිප්පු විකුණන ගෑණියෙක්ගේ. එතකොට සිරිපාල සාරාන ඇමරිකාවේ ආයෙත් රවින්ද්‍ර එක්කලා. ඉතින් මගේ හිතේ අපේ විචාරකයෝ නලා ගැහුවට මේ නලා කියන්නේ අගේ කළ යුතු දේ අගේ කරලා නැහැ කියලා මම හිතනවා. ඒ කියන්නේ ලංකාවේ සිනමාව පිළිබඳව තියෙන විචාර කලාව පිළිබඳව ඔබ සෑහෙනපත් වෙන්නේ නැද්ද? ඔබ හිතන්නේ මොන වගේ තැනකටද විචාර කලාව? ඒක කොයි රටේ තියෙනවා පුතා. මොකද දැන් එක එක කාලවලට එක එක විචාරක පිරිස් ඒගොල්ලන්ගේ මතිමතාන්තර තියෙනනේ ඒ අනුව ගිහිල්ලා ඒගොල්ලෝ සමහර නළුනිලියන් උඩින් තියන්න හදන ප්‍රතිමා හැටියට. ඔව්. සමහර අය පහලින් තියන්න හදනවා. ඉතින් මගේ හිතේ ඒක බොහොම සුලභ කරුණක්. ඉතින් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඉන්දියාවේ ඉන්න අසහාය නළුවා දැන් රඟපාන්න දිලිප් කුමාර් කියනකොම දැන් ඇත්තටම මම දිලිප් කුමාර්ගේ මම ඊටාම දැඩි රසිකයෙක් වෙලා හිටියා. පසුව ඉංග්‍රීසි චිත්‍රපටි බලලා රඟපෑම් හදාරන්න පටන් ගත්තයින් පස්සේ මට තේරුණා මෙයාගේ පෞරුෂය තුලින් එක්තරා චරිතයක් මවලා තියෙනවා. ඒ චරිතයේ සුදුසු වුණේ එයා රඟපෑපු ඩීඩාර් බාබුල් ඒ වගේ චිත්‍රපටි මේලා හල්චල් කියන චිත්‍රපටි වල. ඒ වලට ඊටාම අපූර්වයි. ඊට පසු කාලයක මගේ හිතේ එක්තරා අතර සීමාවක් තිබුණා ගංගා ජමුනානේ. ඒ චිත්‍රපටියට පස්සේ එයා වියපත් වෙලා කරපු චිත්‍රපටි ඔක්කොම ආරම්භ බැලුවොත් මම නම් හිතන්නේ නළුවෙක් හැටියට හරියටම අසාර්ථකයි. මට දැන් මතක නෑ නමයා චිත්‍රපටිය කරන්න පෑවා. ඉතාමත් හින්දි සිනමා දක්ෂ නළුවෙක් රාජ්කුමාර් කියලා. ඒ මදර් ඉන්දියා එකේ ලොකු පුතාට හිටියෙක් කෙනා. දෙන්න මෝඩේ වගේ කෑගෙනව නහරවල් පුප්පගෙන රඟපෑමක් නැහැ. ඉතින් අර ඒ වගේ දැන් අර විචාරකයන් ගැන කියනවා නම් එක එක මාදිලි විචාරකයෝ ඉන්නවා. එක එක කාලයට එක එක නළුවන්ව අනිත් එක මේකත් කියනවා උදාර අපිට වෙලා තියෙනවා නම් රඟපෑම. අර එක ගංගකින් හැමතිස්සෙම දියදෝතක් එකම දියදෝතක් ගන්න බෑ කියන ගලාගෙන යනවනේ. දැන් රඟපෑමත් හැමතිස්සෙම නිතරම වෙනස් වෙන දෙයක්. දැන් ලෝරන්ස් ඔලිවිය ගැන මම ඉස්සල්ලා කතා කළා. එයාට එක්තරා විචාරකෙක් ඇයි ඔය රංගපෑම ගැන ලියන්නේ නැත්තේ කියලා එයා කිව්වා රංගපෑම ගැන ලියන්න බෑ. මොකද මම අද ලියුවොත් සමහරවිට අවුරුදු 5කින් ඒ අදහසට පටහැනි අදහසක් ලියාවි කියන්නේ. මොකද ඒ තරම රංගපෑම වෙනස් වෙනවා කියලා. දැන් එතකොට දැන් අපේ මේ හුඟක් ලංකාවේ නළුනිලියෝ දැන් රුසියාවේ කවුද මෙතඩ් ඇක්ටිං කරේ පුතා? ස්ටැනිස්ලාව්ස්කි. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කිගේ මේ දැඩි මතය අරගෙන මොකද ඕක විශේෂයෙන්ම ප්‍රචාරණයට හේතු වුණේ මොකද ඕක එලියා කසාන් එතකොට දැන් ඇමරිකානු නාට්‍යකරුවෝ අරගෙන ඒක ප්‍රචාරය කළා. ඒ විතරක් නෙමෙයි ජපානයේ තොෂිරෝ මිෆුනේ කියන රසමාන් චිත්‍රපටයේ නළුවා පවා දිගටම කළා. නමුත් පුතා ඒ දැන් අපි හිතුවොත් මේ දැන් ස්ටැනිස්ලාව්ස්කි ක්‍රමය තමයි එකම ක්‍රමය කියලා සම්පූර්ණයෙන් වැරදි. එතකොට මේ රංගනය පිළිබඳ ඔබ හැදෑරීමක් කරපුණා. මේ රංගනය පිළිබඳ ඔබට යම් කිසි ප්‍රාමාණික දැනුමක් තියෙනවා. එතකොට ඔබ කියන්නේ මේ ස්ටැනිස්ලාව්ස්කිගේ තියරිය එකත්. එහෙම නැත්නම් ඔහුගේ රංගන පිළිබඳ ඔහුගේ න්‍යායත්. එහෙම නැත්නම් ඊට කලින් කියන භරතමුනිගේ රංගන සම්ප්‍රදායන්. මේ සියලු සම්ප්‍රදායන් නෙමෙයි ඊට වඩා දෙයක් තියෙනවද රංගනේ? නෑ මගේ හිතේ කලින් කල වෙනස් වෙන. නමුත් දැන් ඔය ಭಾರತ ගැන සඳහන් කරපු නිසා දැන් මගේ හිතේ දැන් හුඟක් අය දැන් බටහිර අය පවා පිළිගන්නවා ಭಾರತගේ මේ නාට්‍ය සිද්ධාන්තයන් හුඟක් දුරට ස්ටැනිස්ලාව්ස්කි වලට වැඩිය හරි කියලා. මොකද ස්ටැනිස්ලාව්ස්කි මා නිවැරදි නම් මම හිතන්නේ
දැන් ආගෙන මම ජීවිත කතාවක් ළඟදී කියෙව්වා. ඒකේ කියලා තියෙනවා දැන් ඔය මෙතඩ් නැත්නම් ක්‍රමවේදය කියන ක්‍රමයේ විදිය එයානේ හොයාගත්තේ. දැන් ඇත්තටම මෙයා දීප්තිමත් දක්ෂ බුද්ධිමත් කෙනෙක් නම් ඔච්චර කලක් යන්නේ නැහැ ඔය ක්‍රමය හොයාගන්න කියලා. මොකද පුතා දැන් අනෙක් පැත්තෙන් බැලුවොත් දැන් ග්‍රීක යුගයේ එහෙම නැත්නම් ෂේක්ස්පියර්ගේ යුගයේ නළුවෝ එක මෙතඩ් එක නැතුව රංගපෑවේ නැද්ද? දැන් කොට උදාහරණයක් ගත්තොත් ෂේක්ස්පියර්ගේ කාලේදී දැන් ෂේක්ස්පියර්ගේ නාට්‍ය කණ්ඩායමේ හිටිය රිචඩ් බර්බේජ් කියන නළුවා හැම්ලට් මැක්බත් ලියර් වැනි පුදුමාකාර චරිත රංගපාලා තියෙනවා. ඉතින් ඒ රංගපාද්දී මෙතඩ් එකක් තිබුණේ නැහැ. 1600 590 ගණන් 600 වල රංගපෑ. ඉතින් මම කියන්නේ ඉතින් මේක ක්‍රමය හෝ විදිය හෝ මේක නෙමෙයි. මම අර මුලින් කිව්වාගේ යම් කිසි කෙනෙක් නිර්ව්‍යාජව ප්‍රේක්ෂකයාට සිනමාවේ හෝ වේදිකාව මත හෝ එහෙම නැත්නම් පොන්චි තීරයේ හෝ අපි තුලින් අපි ඒත්තු ගන්නනවා නම් මොහතකට පවා මොකද ඒක අමතක කරවන්න බෑ පුතා මේ නළුවෙක් රඟපාන්න කියලා. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් මේ මං පරිවර්තනයක් කිව්වොත් ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ කියලා ඊයේ පෙරදා පළ වුණා. දැන් ඒකේ දැන් හුඟක් මුලින් ඉංග්‍රීසි නළුවෝ රඟපෑවේ. ඉතින් ඒගොල්ලෝ කාල වර්ණ ආලේප කරගෙන වේශ නිරූපණ හැටියට රඟපෑවා. ඉතින් රඟපෑවට ප්‍රේක්ෂකයා දන්නවා මේ සුදු නළුවෙක් මේ කළු මේකප් එකක් දාලා රඟපාන්නේ කියලා. නමුත් දැන් ශ්‍රේෂ්ඨ නළුවෝ ඒ දවස්වල හිටියා ඉතාලි නළුවෙක් ටොමැසෝ සල්විනි කියලා. එයා ඊටාම ප්‍රබල විදියට ඒක කරලා තියෙනවා. එතකොට දැන් රිචඩ් බර්බේජ් ෂේක්ස්පියර්ගේ නළුවා පුදුමාන් විදියට දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඔතෙලෝ රංගපාද්දී ගෑනු කලන්ත දැම්මලු. මොකද අර එක දසුණක් තියෙනවා. එයාගේ බිරිය ඩෙස්ටිමෝනා. එයාට මේ කියන්නේ වෙන එක්කෙනෙක් කියලා පරදාරේ ශ්‍රේණි කලයි කියලා බෙල්ලබිරි කියලා මරනවා. එතෙන්දී විලාප දීලා අඬලා තියෙනවා. දැන් මම කියපු කාරණාව මට ඔප්පු කරන්න මෙතන හොඳ උදාහරණයක් එනවා. දැන් ඒ නාට්‍ය කරන ඒ සමයේදී එංගලන්තේ ගැහණු චරිත කළේ හුඟක් පිරිමි. ඉතින් ඒක නිසා මම කියන්නේ දැන් රංගපාන නළුවා හෝ නෙලිය හෝ කවුරු වුණත් අපට මොහොතකට ප්‍රේක්ෂකයාට අමතක කරන්න පුළුවන් නම් මේ අහවලා මේ නමුත් අහවලා නෙමෙයි චරිතයක් කියලා. එතන තියෙන්නේ නියම අව්‍යාජ රංගපෑමක් කියලා. හොඳයි. කාල වේලාව අපි මතක් කරනවා සවස් 2 විනාඩි 46යි. සවස් 2 විනාඩි 50යි. මේ ගීතය සම්පූර්ණයෙන්ම එහි මේ අවස්ථාව තියෙනවා. පෙම්බර මදුව චිත්‍රපටයේ ගීතයක්. ටොනි රණසිංහ මහත්මයා තමයි මෙහි දර්ශන තලයට එක් වෙන්නේ. මාලිනී ෆොන්සේකා සමග අපි ඒ අතීතය මතක් කරමු. මතකට ඔහු ගියා වගේ මට දැනුණා දර්ශන තලයට. මතක් කරමු අපි. ඔව් ඒක මේ රූපගත කළේ පැරණි බංගලාවක් තිබුණා මේ පුංචි වරල්ල හන්දියේ කිට්ටුව. මට ඊට හොඳින් ඒක මතකයි. මොකද මම ඒ රූපගත කිරීම ඉවර වෙලා කෙලින්ම පුත්තලමට ගියා මේ උන්නත් 10 මලත් 10 කියලා UW සුමතිපාල මහතා කරපු චිත්‍රපටයේ රංගපෑමක් සඳහා. ඒ චිත්‍රපටයේ සිටින මාල්නේ විජේ මමයි. ඉතින් ඒක මගේ හිතේ ඊට අපූර්ව ගීතයක් මගේ හිතේ 3-4 වෙනි වතාවට ඇහුවේ. ඉතින් ඒක මගේ හිතේ රූපගත කරලා තිබුණත් ඉතාම සුන්දරයි. ඉතින් ඇත්තට මේ වගේ ගීතයක් ඉතින් මම ඉන්නවයි කියලා නෙමෙයි. දැන් අපි පැරණි ගීතයක් ගත්තත් රුක්මනී දේවී තවත් සහාය ගායකයන් කියන ඊටම අපට වින්දනයක් ලැබෙනවා. මට සමහර වෙලාවට හිතනවා මේක මේ අපේ මාතෘකාවෙන් පිට පැනීමක්ද කියලා. නමුත් මගේ හිතෙන් නළුවෙකුට වැඩි ගායකයෙක් වුණා නම් හොඳයි නේද කියලා හිතෙනවා. මොකද අපරාධිකයන් බෑ කුස්සිය වුණා ටීවී සෙට් එකක් කරගෙන තියෙනවා නම් බලාගෙන පොල් ගගා බැලුවා කියන්නේ. පරණ සිංහල පික්චර් පෙන්නන්නේ.
නමුත් ඊටත් වඩා දැන් වාහනවල යනකොට අනන්ත ප්‍රමාණ රුක්මනී දේවී කතාන්ද බෙක් මාස්ටර්ගේ කතාන්ද අරිට හිටපු ගායක ගායිකාවන්ගේ කතාවල් ඇහෙනකොට දැන් නළුවන් හැටියට අපිව තිරේ කියන්නේ රූපවාහිනිය තුලින් නෝ පරණ චිත්‍රපටයක් මගෙන් ශාලාවක බැලුවොත් අපිව දකින්න හම්බ වෙන්නේ නැහැ නේ පුතා. හැබැයි ගායනය නිසා මගේ හිතේ සදා මිනිසුන්ගේ සිත්වල මේ රැඳෙනවා කියන එක මගේ හිතට දැන් බලන්න උදාහරණයක් ඇටින් දෙවෙනි සිංහල චිත්‍රපටයේ දුක සපනිති පෙරලේ කියලා ගීතයක් තියෙනවා ක්‍රිස්ටියන් මෙල් ගායනා කරනවා. අශෝක බාලචිත්‍රපටයේ. ඉතින් මම හරි ආසයි කරපු ගායකෙක්. ඉතින් බලන්න තාමත් ඒක කියනකොට ඒ කියන්නේ අර නවමු ගතියක් තියෙනවා පැරණි වෙලා. ඉතින් මගේ හිතේ කලාකෘතියක අගය වැඩි වෙන්නේ ඒ පැරණි නොවි තියෙනකොට. එතකම අපි මේ ගීතයත් එක්කම කතා බහ කරමු එච්.ආර්. ජෝතිපාලයන් ගැනත්. මොකද ඔබටත් ඔබේ පසුබිම් ගායකයා විදිහට එකතු වෙන්නේ එච්.ආර්. ජෝතිපාලයන්. බොහෝ නළුවන්ට එච්.ආර්. ජෝතිපාලයන් තමයි ගීත ගායනා කරේ. මතකයන් අවදි කරොත් ජෝතිපාලයන් ගැන. ඔව් ජෝතිපාල කියන්නේ ඉතාම සුන්දර පුද්ගලයෙක්. මොකද මට ඉතාම සමීපස්තව ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. මං දවසක් කලමේ රාත්‍රී දෙකක් මං ජෝතිපාල එක්කලා ගත කළා මේ සුන්දරත්වයේ කොහින්ද මතුවෙන්නේ කියලා දැනගන්න. ඉතින් දැන් සමහර වෙලාවට මට මේ වැඩසටහන එක කියන්න බෑ. මොකද එයා ඊටාම සුන්දර මනසක් තිබුණු සුන්දර දේවල් වලට කැමති. අනිත් එකට ඉතින් ගායනය ගැන ඔය ලක්නෝ වාත් ඛණ්ඩ ගිහිල්ලා ඉගෙන ගත්ත අයට වඩා ඊටාම සුන්දර කියන්නේ අහන්න ප්‍රිය කරන කොච්චර හැව්වත් ඇති නොවන ලස්සන කටහඬක් තියෙන ගායකයෙක් කියලා කියන්න පුළුවන්. මම කියන්නේ එයා මේ එක එක ගායකයාට සුදුසු වෙන හැටියට කටහඬ වෙනස් කළයි කියලා. නමුත් එයා ගායන කරනකොට එයා අති මధుර ස්වරයක එයා ගායනා කළා. දැන් මට හොඳට මතකයි එක්තරා අපි සමාජයක පොඩි මේ අඩියක් ගහන වෙලාවේදී එයා ඉතාම ජනප්‍රිය වුණු මම ඒ ගීයේ නම සඳහන් කරන්නේ. මොකද එයා අකමැති නළුවෙක් ඒ ගීයේ ගායනා කරනවා. ඉතින් එයා කිව්වානේ ටෝනි මචං මේක ගාමිණී හරි විජේ හරි උඹ හරි කිව්වනම් මම හරි සන්තෝෂ වෙනවා. කියලා ඉතින් ඒ කියන්නේ එයාගේ වගකීම ගායනා පමණක් නෙමෙයි මේක තිරේ කාතුලින් යාවිද කොහොම ළඟා වේවිද කියන එකත් ගැන කල්පනා කරපු කෙනෙක් කියලා මට හිතෙනවා. අනිත් එක ජීවිතයේ ගැන මගේ හිතේ ජෝතිපාලයන්ගේ මරණය වුණත් එක්වන් වෙන්න හේතුව ජීවිතේ එක්තරා විදිහකට ඉතාම සෑහළු විදිහකට ගත්තා කියලා ඉතින් යා විතරක් නෙමෙයි ඉතින් ලෝකේ ශ්‍රේෂ්ඨ කලාකාරයන් හුඟක් ගත්තම ඒ විදිහටයි කියලා මට හිතෙනවා. හොඳයි. හරි. අපි ගීතය සම්පූර්ණයෙන්ම අහන්න සිංහ FM සෙනරුගේ අහගෙන ඉන්න ඔබටත් අවස්ථාව ලබා දෙනවා. තවත් හෝරාවක කාලයක් තියෙනවා සෙනරුගේ වැඩසටහන සමග එකට 98.8 98.6 සිංහ FM අහගෙන ඉන්න. ආස්තලය පොළොව තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරුගී සවස 3 විනාඩි 8යි මේ පැය අපි ආරම්භ කරේ. කලින් පැයදී ටොනි රණසිංහ මහත්මයා මතක් කරා උන්නත් 10යි මලත් 10යි කියලා චිත්‍රපටයක රූගත කිරීම වලට ගියා කියලා කුරුණෑගලට. ඒ චිත්‍රපටයේ ගීතයකින් අපි ආරම්භ කරේ 1976 ජූලි මාසයේ 23 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ ලෙනින් මොරායස් මහත්මයා. හොඳයි. එතකොට දැන් උන්නත් 10යි මලත් 10යි චිත්‍රපටයකට පුත්තලමට ගියා කිව්වා. ඔව්. පුත්තලම. ඒකම අපි මේ අපෝ මේ වේදිකාව පැත්තට පොඩ්ඩක් යන්න ඕන අනුෂා. වේදිකාවේ දැන් ඔබ විශාල නළු නිලියන් ප්‍රමාණයක් එක්ක ඔබ රංගපාලා තිනවා. ඔබට හමු වෙච්ච අමතක මොන වෙන එහෙම නැත්නම් අපි හිතමු මේ ශ්‍රේෂ්ඨ රංගනයන් දැක්වූ නළු නිලියන් පිළිබඳව වේදිකාවේදී මම මේ කතා බහ කරන්නේ. ඔබට දැනෙන ආකාරයට එහෙම නළුවන් හිටියද අපේ රටේ? ඇත්තටම වේදිකාවේ සිංහල වේදිකාවේ ශ්‍රේෂ්ඨ නළු නිලියන් ඉඳලා තියෙනවා. ශ්‍රේෂ්ඨ රංගපෑම් පිළිබඳව තියෙනවා. විශේෂයෙන්ම අපි හෙන්රි ජයසේන මහත්මයා ගැන කතා කරන්න ඕන. ඉතින් ඇත්තටම ශ්‍රේෂ්ඨ රංගපෑමක් හැටියට මම ඉතාල නිර්භයව කියනවා මම දැකලා තියෙන ශ්‍රේෂ්ඨතම රංගනයන් තමයි සිරිල් වික්‍රමගේ කියන නළුවානන් රඟපාන මෝදුපුත්තු කියන නාට්‍යයේ රඟපාන චරිතය. ඒ නාට්‍යයම සෝමලතා සුබසිංහ දැන් ප්‍රනාන්දු නමින් යන
ඒ අය කරන රඟපෑම මං හිතන්නේ මම දැකලා තියෙන නාට්‍ය එක්කලා අරන් බලනකොට ඒක තමයි ඉතා ඉහළින්ම මට දැන් උනත් ඉතා ආසාවෙන්ම ඉතාම දැඩි ආසාවෙන් කතා කරන්න පුළුවන්. මොකද ඒකේ කියන්නේ වරදක පුරුටක් දෙයක් වගේක්වත් කියන්න බෑ. දැන් අනුෂා දන්නවද කාරණාවක්? හඬවල් අනුකරණය කරන්න එහෙම අය ඉන්නවා. හරි. හැබැයි මෙතුමනත් එහෙම හැකියාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා කියලා දැනගත්තා. ගීත වලින් ඔය වැඩේ කරනවනම් ගීතවල කොටස් ටිකකින් අපේ අමාරුවේ දාන කටයුත්තක්ද කරන්නේ. වර්ණන කරන එක කියන්නේ ඉතින් මෙන්න මෙහෙම දෙයක් පැහැදිලි කළ යුතුයි. ඔව්. ගායන හෝ රංගපෑම අනුකරණය කියනවා කියන්නේ ගායනය හෝ රංගපෑමක් නෙමෙයි. ඉතින් ඒ මතේ අපි තුන්දෙනාම පිළි අරගෙන හොඳයි. දැන් උදාහරණයක් හැටියට මම කෙටි උදාහරණයක් දෙන්න. මම කැමති ගායකෙක් හිටියා. ඊටාම ලස්සන කටහඬක් තියෙන මේ කපටි ආරක්ෂක චිත්‍රපටයේ දුක සැපනිති පෙරලේ කියනවා. නමුත් එතකොට එයා විවාහ ප්‍රාප්ත වෙලා නැහැ. එයාගේ බිරියගේ නම මා නිවැරදි නම් මාලති ෆ්‍රැක්සිඩ් ප්‍රනාන්දු කියලා. එයා වෙනුවෙන් ගීතයක් කියව මෙන්න මේ කටහඬ. මාලා රූපරාණි කොකිලාවෙම මාලා ප්‍රේම ලෝකෙහි වගේ පෙම්හඬේ ආවා. දැන් මම කියන්න මේ කටහඬේදී කාගේද කියලා කියන්න ඕනේ නෑ. ඇහෙනකොට ඉතින් ඕගොල්ලන්ට තේරෙයි කවුද කියලා. ජොසී වාරකාර බස් යනවා පාර මැද්දට වෙලා පහන් වහන මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි. සුරලවෙන් ආපු හොල්මනක් වගේ මගේ අම්මා. ලපටි රූපයගේ ලපටි රූපෙන්ගේ දැක ගැහිති මාව වේගේ. ඒ රම්‍යා ජෝසී ශ්‍රියාකති. ඉතින් ඒක නිසා දැන් මේ දෙන්න මාව මෝඩෙක් කරන්න හදන නිසා මම ඒක දෙමළෙන් සින්දුවකින් කියන්නම්. ඒ සින්දුව කියන්නේ චන්ද්‍රබාබු කියලා නළුවෙක් සහ ගායකයෙක්. நானொரு மட்டாளங்க ரொம்ப நல்ல படிச்சா வந்து நாலு பேரு சொன்னாங்க நானொரு மட்டாளங்க ඒ කියන්නේ දෙවලෙන් කියනවා මම අන්තිම මොඩික්. දවල ඉංග්‍රීසියෙන් කියනවා. ඒ අඩුපාඩුව පුරවන්න ඕන. There's a new moon over my shoulder and an old love still in my heart. Now I am wishing I had been older, then perhaps we wouldn't be so far apart. යනු කතානකුත් පුළුවන්. නමුත් මේ ශීතකරණය වැඩි කරන නිසා මට කියන්න පුතා වොයිස් එක කැඩෙනවා. හොඳයි. මේ අනුෂා මේ අපි ටෝනි රණසිංහ කියන රංගන වේදිකාව පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරා. රංගන වේදිකාව කියන්නේ එපා පුතා. අපිට දෙන ලොකුම තෑග්ග තමයි හොඳම නළුවාසෝ නෙලිය කියලා හොලිවුඩ් එකේ පවා. ඉතින් මේ අපේ අති පඬිතුයෝ වෙනවා රංගදරයා රංගන ශිල්පියා මොකටද ඒක අනවශ්‍යයි. අපි රංගන අපේ නළුවා පිළිබඳ කතා කරමු. දැන් මේ ඔහුට නළුකම විතරක්ම නෙමෙයි. ඔහු තිර රචකයෙක්. ඒ වගේම ඔහු ලේඛකයෙක්. ඒ වගේම තමයි ඔහුගේ තවත් හැකියාවක් අපි පෙන්වුවා. ඒ ගායන හැකියාව. දැන් අපි ටිකක් කැමති ඔබේ මේ ලේඛන කලාව පිළිබඳව කතා බහ කරන්නට රංගන ඒක උදාහරණයක් ස්තුතිවන්ත වෙනවා. මොකද මම ඉතා ආසාවෙන් ඉති මේ ෂේක්ස්පියර්ගේ චරිත හැම්ලට් මැක්බත් කින් ලියර් එතකොට ප්‍රොස්පෙරෝ වගේ චරිත කවදා හරි සිංහල වේදිකාවේ මොකද මට ආරම්භ කීපයක් තිබුණා ඉංග්‍රීසි දැන් ලයනල් වෙන් වේදිකාවේ හැම්ලට් එක ඉංග්‍රීසියෙන් කළ යුතුයි කියලා. ඉතින් දැන් මගේ ප්‍රශ්නයක් තියෙනවා පුතා. දැන් ඉංග්‍රීසියෙන් කරනවා නම් ඒක නිවැරදි උච්චාරණය ඩික්ෂන් එක තිබිය යුතුයි. ඉතින් ඒක මට ආරම්භ කළේ රිචඩ් ඩි සොයිසා අකල අන්තරා වෙච්ච. ඉතින් එයාට මම කිව්වේ මේකයි. ඉතින් දැන් මට මේ ඇත්තටම නිකම්ම ඩික්ෂන් එක ගන්න 3 මාසයක් පුහුණු වෙන්න ඕන. ඒකට මට කාලයක් නැහැ කියලා. ඉතින් ඒක නිසාම දැන් මගේ මේ කකුලේ නොන්ඩියයි තවත් මේ වායු වෘත භාවයයි නිසා මට හැම්ලට් කරන්න බෑනේ පුතා. දැන්
ලොරන්ස් ඔලිවියා හැම්ලට් කරනකොට වයස 47යිලු. ඔතලෝ කරනකොට 57යිලු. දැන් ඉතින් මට 78 දී ওই චරිත දෙකේ එකක්වත් කරන්න බෑ. ඉතින් තියෙනවා. ඉතින් ඒක නිසා මම එක්තරා විදියක අනියම් ප්‍රීතියක් ලබනවා ඇති මේ නාට්‍ය පරිවර්තනය කිරීමෙන්. මොකද මේ චරිත දැන් නළුවෙක් හැටියට මට පුළුවන් වෙන්නේ හැම්ලට් විතරයි. නමුත් හැම්ලට් වගේ නාට්‍යයක් පරිවර්තනය කිරීමේදී ඒකේ තියෙන දැන් බාප්පා තාත්තා මරලා රජ වෙන බාප්පා ක්ලෝඩියස්ගේ චරිතය. එතකොට බිසෝගේ ගර්ට්‍රූඩ්ගේ චරිතය. එතකොට හැම්ලට්ගේ කෙල්ලගේ ඔෆීලියාගේ චරිතය. ඒක කොහොම මගේ තුලින් රඟපානවා. ඒ රඟපෑම තමයි පරිවර්තනයක් විදිහට එන්නේ. ඉතින් මම හිතන්නේ ඒක නොකිය හැකි සන්තුෂ්ටියක් මම පරිවර්තනය කිරීමෙන් ලබනවායි කියලා. මම දැනට ජූලියස් සීසර් 12 වෙනි රාත්‍රියේ සහ මේ මෑතදී ඔතෙලෝ එක මම කරුවා. දැන් මම මුද්‍රණයේ තියෙනවා මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම් මේකේ සිංහල පරිවර්තනයක්. එතකොට මම හැම්ලට් පරිවර්තනය කරගෙන යනවා. එකලම් much ado about nothing කියන එකයි මිම්මට මෙම නැත්නම් මෙෂ කියන එකයි පරිවර්තනය කරගෙන යනවා. ඉතින් ඒක ඉතින් මේ වයෝවෘද්ධ සමයේදී මගේ හිත ඊටාම ඉහළ තත්වයක සන්තුෂ්ටියේ තියෙනවායි කියලා කියන්න පුළුවන්. අනුෂ බලන්න ඔහු කොයිතරම් අභිරුචියෙන් කතා බහ කරනවද ඔහුගේ ලේඛන කලාව. ඒතොර ෂේක්ස්පියර් නෑ ඒ ඇත්තටම පුතා සන්තෝෂයක් තියෙනවා. මොකද නැත්තම් මම කියන්නේ දැන් මම නළුකමට රංගපෑමට ඊටාම ආශා කරනවා. ඉතින් මට මේවා අහිමි වෙච්ච දේවල්. ඉතින් එක්තරා විදියක මේ අහිමි වෙච්ච දේවල් මාර කලින් කිව්වාගේ යලි නැවත ප්‍රචාරය කිරීමක් කරන්නේ. ඒක අනියම ලෙස ලබා ගැනීමක්. හොඳයි. එතකම උදාර මේ වර්තමාන සිනමාව සම්බන්ධයෙන් කලාව සම්බන්ධයෙන් වර්තමානයේ තරුණ රංගන ශිල්පීන් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට ඕනේ. ඒ කතා බහට වෙලාවක් ලබා ගමු. විරාමයක් අරගෙන සවස් 3 විනාඩි 17යි. ආස්තලය පොළොව තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු සවස් 3 විනාඩි 25යි. තවත් අඩ හොරාවක් පමණයි අද දවසේ අපේ වැඩසටහනට ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අනුෂා අපි කතා බහ කරමින් ඉන්නේ ටෝනි රණසිංහන් සමග. ඔහු සමගින් අපි මේ අලුත් පරම්පරාව ගැන කතා බහ කරමු. මොකද ඔහුට රංගනය පිළිබඳව හසල දැනුමක් තියෙනවා සහ ඔහු රංගනය පිළිබඳ ඔහුගේ ਵਿਚාරයක් තියෙනවා. රංගනය පිළිබඳ ඔහුගේ හදාරීමක් තියෙනවා. අලුත් පරම්පරාවත් එක්ක අපි ඉගෙන හිතන්න ඕන. අනුෂා. ඔව් වර්තමාන පරම්පරාවක් බිහි වෙලා තිනවා. එතකම මේ වර්තමාන පරම්පරාවට මේ ටෝනි රණසිංහ මහත්මයාට නොලැබුණු තාක්ෂණික දැනුම ඒ හැම දෙයක්ම ලැබිලා තියෙනවා. හැබැයි ඒ පරම්පරාව ඔබ දකින්නේ කොහොමද මේ වර්තමානයේ ඉන්න පරම්පරාව? එකක් උදාහරණ මම මුලින්ම කියන්න ඕන. මොකද මම හුඟක් ටෙලි නාට්‍ය බලලා නැහැ. ඒ දැකලා තියෙන සුළු ප්‍රමාණයෙන් මට කියන්න පුළුවන් අපේ ඉන්න තරුණ නළුලනේ ඊටාම කුසලතාවයන්ගෙන් පිරි නළුලියෝ. නමුත් ඉතින් මගේ හිතේ දැන් ඒගොල්ලන්ට ලැබෙන චරිත අධ්‍යක්ෂකවරු සහ නොයෙක් දේවල් අනුව ඒගොල්ලෝ ඉදිරියට ඇවිත් නැහැ කියන එක මම පිළිගන්නවා. ඒකලම මම අමතක වෙන්නේ ඉස්සලා කියන්නේ ඒ අය තුල තියෙන එක්තරා විදියක සංයමයක් දැන් මාවැනි අය තුරුණු වියේදී නොතිබුණු. දැන් උදාහරණයක් හැටියට අඩිපුඩි ගහීම, සිගරට් බීම යනාදී දේවල් අතින් ඒගොල්ලෝ ඊටාම දැඩි ශික්ෂණයක් තියෙනවා. මොකද ඊටා කලාතුරකින් මට වැඩ කරන්න ලැබුණු අලුත් අය අතරතර ඒක දකින්න එක. ඉතින් මගේ හිතේ දැන් තරුණ අලුත් ආධුනික නළුනිලියන්ට කළ යුතු හොඳම දේ තමයි කියන්නේ ආයතනයක් නැහැ, අපට කියලා දෙන්න කෙනෙක් නැහැ, අපිට මේක කොහොමද කරන්න කියලා හිතන්නේ නැතුව තමන්ගේ ස්වාධීනයක් ඒගොල්ලෝ කරනවා නම් රංගපෑම ගැන මගේ හිතේ අනික් අයගේ සරණපතා පිළිසරණ සොයා යන්නේ නැතුව තමන්ට තමන්ගේ යම්කිසි එල්ලයක් ටාගට් එකක් තියෙනවා නම් ඒකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එතකම මේ අපිට උදාහරණ මේ අහන්නට අමතක නැහැ. අතරම මේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙද්දී ගෙදරින් ලැබුණු සහයෝගය සහ ගෙදරින් යම්කිසි ආකාරයේ මොන වගේ බලපෑමක් දැල්ුණේ කියන කාරණේ අපි ඊටෝනි මහත්මයා මතක් කරමු. කොයි විදිහටද තමන්ගේ දෙමව්පියන් මේ සිනමාව තෝරාගත්තාම ඒකට දැක්වූ ප්‍රතිචාර? නෑ මම සිනමාවට එනකොට මම කසාද බැදලා ඉවරයි. මගේ බිරිය මුලින් ඇත්තටම විරුද්ධ වුණා.
නමුත් ඉතින් දැන් මගේ සම්පූර්ණ අවධානය මේකට යොමුනායි කියලා යාගේ විරුද්ධත්වයෙන් පළක් නැහැ කිව්වම ඉතින් ඒකට විරුද්ධ වුණේ නැහැ. නමුත් මම ඒක එයාගේ විරෝධය සාධාරණයි කියලා පිළිගන්නවා. මොකද එයා බැන්නේ නිකන් සාමාන්‍ය ඉංග්‍රීසි ලඝු ලේඛකයෙක්. ඉතින් ලඝු ලේඛකයා දැන් බයිස්කෝප් කරනකොට එහෙම දෙයක් හිතන එක වැරදි. අනිත් එක මම එක්තරා විදියකින් කනගාටු වෙනවා. මම මගේ බිරිය සමග ගත කරපු කාලේ ඊට වැඩිය සතුරු කරන්න උත්සාහ කළා නම් මගේ හිතේ ඒක මනුස්සකමක් තියෙනවා කියන්නේ. ඉතින් දරුවන් මේ දැන් ඔය අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට අපේ බිරියගේ පැත්තෙන් ඒ වගේ මේකක් තිබුණා නෑ. මට මේ ඉතින් මේ අවස්ථාවේ මතක් කරනවා අපේ තාත්තා අපේ පප්පා කියලා කතා කළේ. ඉතින් ඒගොල්ලෝ වැඩි පික්චර් ගැන වැඩි අමනාපයක් නෑ. ඉතින් මේ එයා දක්ෂ වයලින් වාදකේ පල්ලියේ මේ කන්තාරු ගණ්ඩායමේ. ඉතින් එයා මගේ පික්චර් එකක් බලලා තියෙනවා. ඉතින් අපි ගෙදරදී කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කරුවේ නෑ. ඉතින් මේ විවාහ වෙලා රැකියාව කරන පස්සේ මට එයා නිකන් අකමැත්තෙන් මගේ කිව්වා පුතා I saw this film of yours. Your acting is good. Your acting is good. No doubt your acting is good. But your singing is bad. ඉතින් මං කව පප්පා මේක සින්දු කියන්නේ දැන් ඇක්ටර්ලා නෙමෙයි පික්චර් වල සින්දු කියන්නේ. ඇයි? මම කිව්වා ඒකට ප්ලේබැක් සිංගර්ස්ලා පසුබිම් ගායකයෝ කියලා ඉන්නවා. I say don't do that. වෙනායට කියන්න දෙන්න එපා. තමුස්ගේ සින්දු තමුස්. ඉතින් මේ කතාව කොහොමද? දැන් මේක ඇවිල්ලා වෙනම ක්ෂේත්‍රයක් පසුබිම් ගායනය කරලා ඒක රෙකෝඩ් කරලා කියනවා කියනක අපේ පප්පට කවදාවත් ඒක අවබෝධ කරගන්න බෑ. ඉතින් මම හිතුවේ වාන්සි නෑ ඒක. ඒ තරම් අනිත් එක කියලා තව එකක් කියන්න. අපේ ආච්චි කෙනෙක් හිටියා අපේ මම්මගේ අම්මා. එයා බොහොම විරුද්ධයි ඔය මම වැතරන් ඔය සටන් ජවනිකා තියෙන ඒවලට හිටියේ නෑ. එයා කියනවා අනේ පුතේ ඔය ගහගන්න ඒවලට යන්න එපා. බැරි වෙලාවකවත් නරක තැනකට වැදුනොත් මං කියන්න බෑනේ කියලා. මේ මෙතුමා මේ විවාහය පිළිබඳව සටහන මේ කිව්ව හින්දාම මට මතකයි මේ ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් ලියපු පොතක නුවන්යනිත් ලියපු පොතක තියෙන 1962 දී තමයි ඔබේ විවාහය 1962 දී නේද ඔබතුමාගේ විවාහය සිද්ධ වෙන්නේ. හැබැයි කියන්නේ කලාකරුවන් විශාල පිරිසක් අනව ගාමිණී ෆොන්සේකාට කළ ආරාධනෙන් එතුමා ආවා කියලා ඔබතුමා සඳහන් කරලා තිබ්බා. ඒ ගාමිණී ෆොන්සේකා විතරයි ආවේ කියලා ඒ ගැන සඳහන් කරලා තිබ්බා. අපි මේ දැන් ඉතින් බොහෝ දේවල් කතා බහ කරමින් ඉන්න වෙලාවක මේ රමුෂා ගම්පෙරළිය ගැන කතා කරන මෙතුමා සිනමාවල පිස්සි බලදේවගේ චරිතය පිළිබඳව බලදාසගේ චරිතය පිළිබඳවත් කතා කරාම ඔබ කිව්වා මේ තරුණයෙක් විදියට බොහොම සෙල්ලක්කාර තරුණයෙක් විදියට නේද බලදාසගේ චරිතයට ඒකට ගැළපෙනව නේද? ඔව් ඒක ඉතින් මගේ හිතේ දැන් නව කතාවේ තියෙන තවත් දසුන් නැත එහෙම නැතන අතිරේක දසුන් ලිවනම් අතිරේක දසුන් ලියලා තිබුණා අර කොළඹේන දසුන වර්ගේ. ඉතින් මගේ හිතේ ඒක මේ ඊටම කියන්නේ සෙල්ලක්කාර චරිතයක්. ඒක මේ අපේ මංගල දර්ශනයේ වෙලාවේ මංගල දර්ශනයට පසු මාර්ටින් නිකල්සන් මහතාත් හිටියා සාදේදී. ඒ ඇවිල්ලා මට කිව්වා ටෝනි බොහොම හොඳට චරිතය කරනවා. ඒ බලදාස කියන්නේ මාර්ටින් නිකල්සන්ගේ මිතුරෙක් ලුබලංගොඩ නීතිඥයෙක් එල්.එම්.ඩි. සිල්වා කියලා. එයා තාමත් ඉන්නවා. ඒ කියන්නේ 1960 ගණන් වල. ඉතින් එයා සතුටු වෙලා මට සුබ පැතුවා මේ අනාගතයේදී හොඳ නළුවෙක් වෙන්න කියලා. ඇත්තම හොඳ නළුවෙක් වුණා නේ හැමෝම දෙනාගේ මතකයේ තියෙන. එතකම මේ මම හිතන්නේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්නට අවස්ථාව උදා වෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහත්මයාගේ ගම්පෙරළිය චිත්‍රපටයෙන්නේ. අනිවාර්යයෙන්ම අපි එතුමන් ගැනත් ඔබතුමාගෙන් දැන කියා ගන්න ඕනේ, කතා බහ කරන්න ඕනේ, එතුමන් සිහිපත් කරන්න ඕනේ. අපි එතුමන් ගැන මතක් කරනවා. ඔබතුමා එතුමාගේ චිත්‍රපට තුනකම ප්‍රධාන චරිතය රංගපානවා. ඔව් ඒ අර එතුමාගේ හුඟක් චිත්‍රපටි වල රංගපෑම මේ දේ උදාර මේ ලුව මේක කියන්න ඕන. මොකද ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග මා එතුමාගේ චිත්‍රපටයකින් පිවිසීමත් එතුමා සමග දිගින් දිගට වැඩ කිරීමත් නිසා මගේ හිතේ මගේ දැනුම් බලලු පළලුනා පමණක් නෙවෙයි
නොඑක මං නොහිතපු දේවල් දැනගත්තා. මොකද ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ දැනුත් කියන්නේ දැනුම් සම්භාරයක් පිරිච්ච තියෙන කෙනෙක්. ඒ වගේමයි සුමිත්‍රා පීරිස්. දැන් රංගපෑම ගැන කියනවා නම් දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ යම් ආකල්ප තියෙනවා රංගපෑම ගැන. දැන් ඊට හාත්පසින්ම විරුද්ධ ආකල්පයක් සුමිත්‍රා පීරිස්ගේ තියෙන. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් දැන් යහළුවේලි කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරා සුමිත්‍රා පීරිස්. දැන් කරුණාසේන ජයලත් ලියලා තියෙනවා. කරුණාසේන ජයලත් මහත්මයාත් හිටියා ෂූටින් කරද්දී. දැන් මොකක් හරි ඉදමල් දැක්කොත් ඒ විශ්‍රාමගිය මුල් ගුරුවරයා මගේ චරිතය. ඔබතුමාගේ චරිතය. එයා නිතරම හරි ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා ඉදම ගැන කොහොම හරි ඕන මොකක් හරි තොරටුවක් කරලා මේ ඉදම ලබා ගන්න කියලා. ඒකේ සංකේතයක් හැටියට නවකතාවේ බඩාත ගාලා hina වෙනවා. ඉතින් ඕක කරලා ජයලත් මහත්මයා කියනවා hinaවයි බඩාත ගෑල්ලයි කරනවා. ඉතින් මිසිස් සුමිත්‍රා පීරිස්ට මේක ඇල්ලුවේ නැහැ. එයාක ටෝනි ඇසේ කරුණා කරලා හියුගෝ ෆර්නැන්ඩෝ වගේ ඇඩ් කරන්න එපා. ඔය දෙක අත්හැරලා මම කියන්න එපා මිස්ටර් ජයලත් ඒක කියන්නේ කියලා. ඉතින් ඒකේ මට ලොකු ගැළවීමක් වුණා. මොකද ඔතන උනේ දැන් මුල් කෘත්‍ය එයාගෙන කරුණාසේන එක ඔළුවෙන් ආපු මේ චරිතය. ඉතින් අර දැන් සුමිත්‍රා පීරිස් හිතුවේ දැන් ඒක ඕනට වැඩිය කිරීමෙන් ඒ චරිතේ විකට චරිතයක් බවට පත් වේවි කියලා. ඉතින් මම හරියට ගරු කරනවා සුමිත්‍රා පීරිස් ගාමිණී ෆොන්සේකා ඊළඟ කල මං කියවි යුතුයි. මං බෝඩින් කාර්යෝ රංගපෑමෙන් පස්සේ මට පුද්ගලයෝ දෙන්නෙක් හම්බ වුණා. මම බෝඩින් කාර්යය කරපු චරිතය ඒතරම් ප්‍රේක්ෂකයන් අතරට එකපාරට වැටුනේ නැහැ. නමුත් ඒ මගේ රංගපෑමේ තුල තිබුණු යම්කිසි සියුම් දෙයක් දැක්ක දෙදෙන. එක්කෙනෙක් තමයි සුගතපාල සිල්වා නෙමේ HD සුගතපාල රොයල් ප්‍රාථමික විදුහලේ මුල් ගුරුවරයා. එයා මට පිටිපස්සට ඇවිල්ලා කිව්වා ටෝනි ඔබ ඇවිල්ලා ඉතා දක්ෂ නළුවෙක්. කවදාකවත් චිත්‍රපට වලට යන්න එපා කියලා. ඒ එක්කලම ඩීබී න්‍යාල්සිංහ මහත්මයා ඇවිල්ලා කිව්වා ටෝනි මචං දැන් මේ උඹ හිතනවා ඇති උඹගේ උඹ ඇඩ් කරන විදිහට මං එතකොට න්‍යාල්ව දැනගෙන හිටියාගේ තුලින් මේ ප්‍රචාරණය සඳහා කරපු දැන්වීම් වල පෙනී සිටලා මට කිව්වා පසුබට වෙන්න එපා. මොකද මේ නාට්‍ය රංගපානකොට වැඩිම ප්‍රතිචාරයනේ සුරේන්ද්‍රට. ඒක නිසා උඹ පසුබාන්න එපා. මොකද උඹගේ හැකියාව තියෙනවා කියලා. ඉතින් මගේ හිතේ ඒ අවස්ථාවේ ඒක මට ඊටාම ප්‍රබල දිරිගැන්වීමක් වුණා කියලා කියා සිටින්න ඕන. හරි තවත් දේවල් අපි කතා කරමු විරාමයක් අරගෙන. සවස් 3යි විනාඩි 36යි. රැඳී සිටින්න අප සමගම වාර්ෂික බෝනස් මුදලක් ලබා දෙන ෆියුචර් පෙන්ෂන් ප්ලෑන් විශ්‍රාම සැලසුම කමර්ෂියල් බැංකුවෙන්. මෙන්න දැන් කවර්ලටෝ ජව සම්පන්න පිම්මට අලුත් ගැම්මක්. ඒ මොකද්ද? කෝටි ගන්නක මුදල් තෑගි වලට අමතරව අලුතින් රුපියල් 50000 තෑගි 30ක්. එක දිනුම් මාර්ගේ 50000 තෑගි 30ක්. ඔව් ෂුවර් එකටම දෙනවාමයි. කවර්ලටෝ එන්නේ වාසනාවට කියන එකම නම. අද හයිබ්‍රිඩ් හීනේ. ඊයේ ඉංග්ලිෂ් නම්බරේ හීනේ. ඊට කලින් ඔටෝ ගියර් හීනේ. ඊටත් කලින් AC හීනේ. එදා ඇලෝවීල් හීනේ. මේ ඔයාගේ හීන කැලිටි කරන් යන්නකො පැනේෂයකට. ගන්නකො බජට් ප්ලස් ලීසින් එකක්. ඔබේ සිහින වාහනේ කැලි දකින්න නැතිව එකපාරින් ලොකුවට සැබෑ කරගන්න. අදම පැනේෂියා බැංකුවෙන් බජට් ප්ලස් ලීසින් එකක් ගන්න. රුපියල් ලක්ෂයකට වාරිකය දැන් රුපියල් 1796ක් පමණයි. කතා කරන්න 0114 යලිත් ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු ආසියානු නෙට්බෝල් ශූරතාවය අපේ ක්‍රීඩිකාවන් තියෙන අත්දැකීම් අධිකමත් එක මේ අවසන් තරගයේ අපිට ටිකක් ගිලිහුණා කියලා හිතනවා. මේ සෙනසුරාදා සවස 4ට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම් නායිකා ශශිකා සමරසිංහ සමගින් සිංහ කැලි බිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න. යෞවනයේ සිත්‍රැඳි විලාසිතා නිවහන තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගුණ නිට්ටම් බෝඩ් ඡායල
වසරේ අති දැවැන්තම මොබයිල් කැෂ් දීමනාව දිනපතා මාසපතා තෙමස්පතා ඔබේ සෑම රුපියල් 50ක රීලෝඩ් එකකටමත් පසුගියුම් සහ ඉන්ටර්නෙට් බිල් පතේ සෑම රුපියල් 50කටමත් දිනුම් අවස්ථාවක් කැෂ් බොනන්සා රුපියල් මිලියන 150 මොබිටෙල් ඔබ සමගයි සෑමදා FM 88.6 88.8 Sing FM ආනන්දනීය සතියන්තය විරාමයෙන් පසු නැවත රිදී තිරයට සිනිරෝගී දඩමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මානම් ගිය සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පලරන්නයි සුවා වසාගනින් කියා මගේ අතින් දුන් සලුවෙන් ළමෙද වසා ගියා රෙදි පොටක් කරලන්නට වරම් නැතුව ගියා වරම් නැතුව ගියා තේරවිල් සකී රැට නිදන තනි බැදුරේ නැති සිහිලෙකි සකී ආලෙබිනුනු කුමකට කනුළු එළනු සකී ආලවදන යන තේරුම සත් කම සකී ආල වදන යන තේරුම සත් කම සකී සවසතුනයි විනාඩි 42යි හොලවාලි චිත්‍රපටයේ ගීතයක් ඇහුවේ 1976 තමයි මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ WAB ද සෙල්වා මහත්මයා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ටොනි රණසිංහන්ට හිමි වෙන චරිතය තමයි බිබිලේ ඇත්තෝ හරි අපූර්වට නිර්මාණය කරයි චරිතයත් අපි බිබිලේ ඇත්තෝ චරිතය ගැන කතා කරමු අමතක වෙන සිද්ධියක් කිව්වෙම නෑ නේද අමතක වෙන සිද්ධියක් කිව්වෙම නෑ මම හිතන්නේ හොලවාලි චිත්‍රපටය ඇති හොලවාලි චිත්‍රපටය අතරම චිත්‍රපටිය සම්බන්ධව නෙමෙයි අපි දැන් රෝගත කිරීමේදී අපට කොළඹින් විජය චිත්‍රාගාරයේ මේ අච්චු ගහපු අපට රාශස්වාගේ බැලුවා ඒ කියන්නේ සංස්කරණය නොකළ චිත්‍රපටයේ මේ දාසයාට අපි ළඟ තිබුණු සිනමා හලකට ගිහිල්ලා බැලුවා නිෂ්පාදකයා එක්කලා. ඉතින් ඔබට මතකයි tie චිත්‍රපටයේ ගාමිණී පොන්සේකා නාය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියන්නේ. ඉතින් බොරු කොණ්ඩෙකුත් දාලා දන්න කෙනෙක් කර ගාමිණී පොන්සේකා අඳුරන්නේ නැහැ. ඉතින් මේක බලපු නිෂ්පාදකයා බොහොම දරුණු සිත් ඇවිලකටපත් වුණා.
ඉතින් මොකද යාගේ ප්‍රශ්නේ? දැන් ගාමිණී ෆොන්සේකා නිසයි මේ චිත්‍රපටි දුවන්න ඕන. දැන් මේ බලන මිනිස්සු හිතන්නේ නැහැ මේ ගාමිණී ෆොන්සේකා. පස්සේ බොහෝම අමාරුවකින් තමයි මේ එයාට මේ පිළිගැනුනේ මේකයි කියලා. ඉතින් අර ඔය නහය ගැන කියනකොට කියන්න ඕන. දැන් මුල් දවසේ දැම්ම ඒ ගාමිණීගේ නහයට මොකද්ද මේ වාගයක් දාලා අමුතු කරලා මේකප් ගලනකොට ගාමිණීගේ නහයේ හැමත් එක්කලා ගැලිවිලාවට. ගැලිවිලා ආපුවම ඉතින් ගාමිණී කොළපාව අපේ තමයි දිගටම ෂූටින් තිබුණේ. මොකද ගාමිණීගේ නහයේ සුවපත් වෙලා එනකන් අපි දිගටම ෂූටින් කරගෙන ගියා. ඉතින් නොඑක විනෝදාත්මක සිදුවීම් සිදු වුණා. ඉතින් මගේ හිතේ සමහර දේවල් කියන්න තකමැති මොකද සමහර දාට අහගෙන ඉන්න අය අනේ ඒක මුල් පුරුකක් වගේ හිටියා අපේ ඊබට් විජේසිංහ. මොකද එයා ඊටාම පරිශ්‍රමයෙන් දැඩි පරිශ්‍රමයකින් මේකප් ගැන ඒක මම එක දෙයක් සඳහන් කළ යුතුයි. දැන් මම ඇවිදින හැටිය හුඟක් අය අනුකරණය කරනවා පොඩ්ඩක් ඉස්සරහට මෙයාට පැද්දෙනවා කියලා. මම චිත්‍රපට කීපයක ඌමනායම ඒ විදිය එහෙම වැළෙන්නේ නැතුව ඇවිද්දා. පොළොවාලේ චිත්‍රපටිය නැවත බලනකොට බැලුවොත් තේරෙවි මං ඌමනාවෙන් ඒ ගමන වැළක්වුවා. ඒ ගමනේ වළක්වන්න ඊබට් විජේසිංහ ඉතින් මේකම ලැප්පෙන් පස්සේ ඉන්න එකනේ තියෙන්නේ. මං කෝ ඊබට් ඔබ බලලා මං අර මගේ විදියට ගමන යනකොට ටෝනයා කියන්නේ කියලා. එතකොට මං වෙනස් විදිහකට ඇවිදින්නම්. කෙලිතින් මේ මායකල රංගපෑවේ සුවිනීතා වීරසිංහ. ඉතින් සුවිනීතා වීරසිංහ එතකොට මගේ හිතේ කොංගාගේ. ඉතින් අපි කියන්නේ බොහොම සොම්නසින් මායක චිත්‍රපට කීපයකම වැඩ කරලා තියෙනවා සුවිනීතා. අපි ඉතින් බොහොම සන්තෝෂයෙන් වැඩ කිරුවා ඒ චිත්‍රපට. හොඳයි. එතකොට මේ ටෝනි රණසිංහ ඔබ මේ නළුවෙක් වගේම පිටපත් රචකයෙක් බවට පත් වෙනවා. ඉස්සෙල්ලා අපි අහමු මේ නළුවෙකුට පිටපත කියන කොහොමද වැදගත් වෙන්නේ? නළුවෙකුට පිටපත කොයිතරම් වැදගත් වෙනවද ඒ රංගන? ඊටාම වැදගත් වෙනවා. ඊටාම වැදගත් වෙනවා කියන්නේ දැන් මෙහෙමයි. සිරනාටක රචකෙක් හැටියට ඇහුවොත් වෙනම පිළිතුරක් දෙන්න ඕනේ. නළුවෙක් හැටියට පිටපතක් මට අවශ්‍යයි කියන්නේ දැන් මම ලියන තිරනාටකයක මම අකමැති චරිතයක් රඟපාන්න. මොකද මම හිතලා ලියන නිසා. දැන් පාරුවල්ල චිත්‍රපටයේ ලියනකොට නීත ප්‍රනාන්දුට මම කිව්වා මාව ඒ චරිතයට ගන්න එපයි කියලා. මොකද මගේ ඒ චරිතයේ පිළිබඳ පූර්ව නිගමනයන් තියෙනවා. ඉතින් ඒකෙන් වළකිනවා. දැන් යම් කිසි නිර්මාණයක් ඒ නළුවා තුලින් එනවනම් දැන් ඒ ප්‍රශ්නෙට නැවත පිළිතුරු දෙන්නවා නම් මට තියෙන නාටකයක් එනවනම් මම කැමති ඒ අධ්‍යක්ෂකයා සමග දැන් මොකද මම හිතන්නේ දැන් කරත්තයක් දක්වනකොට කරත්තකාරයින් වගේ අධ්‍යක්ෂකවරයා තමයි මූලික පුද්ගලයා චිත්‍රපටියක. ඉතින් දැන් අපි මේක සාමූහික ප්‍රයත්නයක්. ඉතින් මගේ චරිතය ඉතින් මනමින් ලියුණු එකක් කියලා මම මේක ඉස්මතු කරන්න උත්සාහ කරන්න නරකයි. මම ඒ අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත ඇතුව ඒ කියන්නේ අනිත් චරිතයන් සමග නොගැටි ඒගොල්ලන්ට ඒ කියන්නේ පසුබෑමක් ඇති නොකර මම ඉස්මතු වෙන්න නොබලා මම රංගපෑ යුතුයි කියන මතේ මම ඉන්නේ. ඉතින් ඒ කවය තුල ඒ රාමුව තුල මගේ හිතේ ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා නළුවෙකුට. මොකද ඒ චරිතය ගැන අප කල්පනාකාරීව ඉන්නවා. හරි තවත් කෙටි කාලයක් තමයි තියෙන උදාර සෙනරුගේ සමගන එකතු වෙන. සවස් 3යි විනාඩි 51යි විනාඩි 9ක කාලයක් තියෙන්නේ. සමගන යන්නට කාලය කිට්ට වෙලා තියෙනවා. අපි ටෝනි රණසිංහ නළුවාගෙන් කියන අහන්න දින දේවල් බොහොම තිබ්බනේ. ටික අහගත්තා. අන්තිමට දැන් මේ දවස්වල අපි කරගෙන යන වැඩේ පිළිබඳව දන්නවා. ඒ කියන්නේ පරිවර්තනය කියන්නේ නාට්‍ය පිළිබඳව ඉදිරියේදී මේ පිළිබඳව සහ මේ සිනමාව පිළිබඳව යම් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද ඔබතුමාගේ? ඔව් මට මුලින් කියන්න අමතක වුණා පුතා මේ මම ඊයේ රෑ මට දැනගන්න ලැබුණේ පොඩ්ඩක් නොයෙක් හේතු නිසා මං තිර නාටකයක් ලියලා සුමිත්‍රා පිරිස අධ්‍යක්ෂණය කළ වෛෂ්ණවී කියන චිත්‍රපටිය දැන් අවසාන අදියරට පැමිණ සිටින්නේ. සමහර විට කිසි සැකයක් නැතුව මේ අවුරුද්දේ
චිත්‍රපටි තිරගත වේවි කියලා මට මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මගේ තවත් නොයෙක් දේවල් තියෙනවා පොතේ. ඉතින් නොයෙක් දේවල් කියවම ඉතින් අපි මෙච්චරලා කතා කරගෙන තවත් කතාව දීර්ඝ වෙලා ඒක නිරස වෙන්න පුළුවන්. ඉතින් ඒවා යථා කාලයේදී දෙවියන් වහන්සේගේ මං කතෝලිකෙක් ආශිර්වාදයේ සමග ඒවා ලැබෙන්න පුළුවන්, සමහරට නොලැබෙන්නත් පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඊළඟ දවි බලපෑමක් නිසා ඒ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි ලදපමණෙන් සතුටු වෙනවා නම් මගේ හිතේ වෙන ඊට වැඩිය දෙයක් වෙන්නේ නැහැ. හරි. සිනමාව ගැන බොහෝ දේවල් කතා කරා. සිනමාවේ අතීත තොරතුරු අපි ගැන කතා කරා. එතකම මේ සමගන යන කාලය තමයි ඇවිල්ලා තින්නේ. සවස් 4 වෙන තවත් විනාඩි 7ක වගේ කාලයක් තියෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අද දවසේදී මේ ආකාරයෙන් අපේ ආරාධනය පිළි අරගෙන අද දවසේ අපේ මැදිරියට ඇවිල්ලා මේ කාල වේලාව තවත් වර්ණවත් කරාට. මොකද සිංහල සිනමාව ගැන කතා බහ කරද්දී වර්තමානයේ ඉඳගෙන අපි පැරණි චිත්‍රපටි නරඹලා ඒ ගැන කතා කරනට වඩා ඒ අත්දැකීම් තියෙන්නේ ඒ කාලේ ජීවත් වුණු අයට. ඒ නිසාම තමයි අපි ඒ අයත් සමගින් මේ කාලයේදී ඒ සතුට ඒ කාලේ තියෙන අත්දැකීම් බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි අනුෂ කියන්නේ මේක අතිශය දුර්වල අවස්ථාවක්, දුර්ලභ අවස්ථාවක් අපිට ලබා ගන්නට හැකි වුණා ගැන අපිට දෙන්නේ සියුම් ප්‍රතික්‍රියාවක්. ටෝනි රණසිංහ මහත්මයා නේ ඔබටත් යමක් කියන්න තියෙනවද? අද දවසේ ඔබ දෙපළට ඉතාමත් ස්තුතියි වන්න විශේෂයෙන්ම උදාර ටෙලිෆෝන් එකෙන් මට ඇරයුම් කළා. මම සාමාන්‍යයෙන් මගේ මේ ඇවිදීමට තියෙන අපහසුතාව නිසා එන්න ආකමැති. නමුත් මම 10 මාරේ ඉඳන් ලැස්ති වෙලා හිටියා. ලැස්ති වෙලා ඉඳලා මම හිතියේ මේ මට වැරදිලා හෙට වෙන්න ඇති මේ වැඩේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම අනුලා කරුණාදිලකට ටෙලිෆෝන් කළා. ටෙලිෆෝන් කරපුවාම කිව්වා නෑ ඕක පටන් ගන්න එකට ගියාම ඇති. එතකොට තමයි මම හිතුවේ නෑ හරි මේකේ කියලා. ඉතින් එනකොටත් කවදාකවත් නැතුව ගේ ඇතුලේ වතුර ගාලා පයිප් එකක් ඇදිලා. ඉතින් දැන් මගේ නොන්ඩී තියෙන අමතරව ඉතින් දැන් මට මයි කොණ්ඩේ අමාරුයි, ඉතින් නැමෙන්නත් අමාරුයි. ඉතින් මේ සපත්තු දෙක පවා මට පැලඳුවේ අපේ උදාර. ඉතින් එතනින් ආවා. ඉතින් අපි මේ බොහොම ඉතාම සන්තෝෂයෙන් මේ වැඩසටහන කළා. මගේ ජීවිතේට ගුවන් ඉතින් නොකරපු දේකුත් කෙරුවා. ගීතත් ගැයුවා. සිංහලෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙන් තා දෙවලෙනුත් කතා කළා. ඉතින් අනිත් පාර අපි මොන ගැහුනම ඉතාලම මියුරු හින්දි ගීතයකුත් මම කියන්න පොරොන්දු වෙනවා කියලා පොරොන්දු වෙමින් ඉතාමත් ඔබ දෙපළටත් CSN ආයතනයටත් ඒ කාර්ය මණ්ඩලයටත් කියන්න බැරි තරම් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. සිංහ FM ගාන දිලත් එක්ක එකතුලා ඉන්න ලබන සතියේදීත් අපේ සෝදානම් සුපුරුදු විදිහටම ඔබට සිනරුගේ සමීප කරන්න හන්තානේ කතාවේ චිත්‍රපටයෙන් අපි අද කතාව ආරම්භ කරා වගේ හන්තානේ කතාවේ චිත්‍රපටයේ ගීතයකින්ම අද සමගිර යනවා. ලබන සතියේදී මුණ ගැහෙමු. මම අනෝෂ. මම උදාර. නැගගාතේ නිල්ල දකි